to celebrate a race win. ඉතින් ආයබෝන් කියලා පිළිගන්නවා F1 සිංහල පොඩ්කාස්ට් එකේ දෙවෙනි එපිසෝඩ් එකට. කලින් එපිසෝඩ් එක අහපු අයට ඉස්සෙල්ලාම thank you කියන්න ඕනේ. අපිට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තිබුණා. ඒ හැම එකටම ස්තුති කරනවා. අපි හැම කමෙන්ට් එකක්ම කියුවා, හැම ෆීඩ්බැක් එකක්ම කියුවා. WhatsApp group එක හරහත් අපිට ගොඩක් ෆීඩ්බැක් එවලා තිබ්බා. ඉතින් සුපුරුදු විදිහට කියන්නේ ඉතින් කලින් එපිසෝඩ් එකේ වගේම අද මාත් එකතු වෙලා ඉන්නවා චනුග නදුන්. හරිද? චනුග නදුන් ගැන මම පොඩි මේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නම්. මොකද ගිය සතියේ චුට්ටක් අපි රෂ් කරා කියලා කට්ටිය කියලා තිබුණා. මේ ඉතින් චනුග කියන්නේ ඔයාව පොඩ්කාස්ට් අහන කෙනෙක් නම් මේ ගොඩක් වෙලාවට දැනන් ඉන්න පුළුවන්. මොකද මේ චනුග ඉන්නවා මේ මයි හබ් එකේ Days of Dilshan එකේ vlogs වල ඉන්නවා. ඒ වගේම දිල්ෂාන් තව පොඩ්කාස්ට් එකේ ඉන්නවා. ඊට පස්සේ අපේ හැමිල්ටන් තඩියා එක්ක කරපු පොඩ්කාස්ට් එකේ ඉන්න කෙනෙක් මේ හිටපු කෙනෙක්. මේ ඉතින් චනුග නදුන් කොහොමද? වරදක් නෑ. මේ සෑහෙන ප්‍රතිචාර තිබ්බ තමයි දනා කිව්වා වගේම මේ සෑහෙන ඉම්ප්‍රෙසිව්. ඒ වගේම මේ අපි දැන් අපි ගැන කතා කරනවා වගේම මේක පිටිපස්සේ ඉන්න පිරිස ගැන කියන්න ඕනේ. සාමාන්‍යයෙන් දැන් මේක අපි දැන් කාලයක් යනකොට අපිට කියන්න කතාවක් තියෙනවා. මේ පොඩ්කාස්ට් එක පිටිපස්සේ පේන්නේ අපි දෙන්න විතරක් වුණාට මේක පිටිපස්සේ තව සෑහෙන පිරිසක් ඉන්නවා. ඔව් ඒ කියන්නේ අපේ ෆස්ට් එපිසෝඩ් එක විදිහට ඇත්තටම ලොකු ක්වොලිටි එකකින් අපිට මේක පබ්ලිෂ් කරගන්න පුළුවන් වෙන්න ගොඩ දෙනෙක්ගේ මහන්සිය එකතු වෙලා තමයි මේක උනේ. මතක් කරන්න ඕනේ මෙතන ෂිෆ්ට් වාඩ් ස්ටුඩියෝ එකේ නයනකාන්ත ලක්ෂිත ඔවින් වගේ ඒ සෙට් එක. ඉතින් එයාලගේ ඒ මහන්සිය කැපවීම ඔය හැමදේම එක තමයි මේ පොඩ්කාස්ට් එක මෙච්චර සක්සස්ෆුල් විදිහට අපිට කරගන්න හම්බුනේ. ඒගොල්ලන්ට බොහොම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක මේ වැඩේ කරනවට. මේක රෙකෝඩ් කරන මේ වෙලාවත් දැන් අපි 10ක් පහ වෙලා රෑ මේ වෙලාවෙත් මේ හැමෝම ගොඩක් මහන්සි වෙලා ගොඩක් කැපවීමෙන් මේ වෙන. ඉතින් එපිසෝඩ් එක පටන් ගන්න කලින් මේක හැමෝටම අපේ ස්තුතිය හිමි වෙනවා. අපි මේ දැන් එපිසෝඩ් එක යනකම් අද පොඩි අමතර කතා ටිකක් තියෙනවා. නේදලා? දැන් අද අපි මුලින්ම මේ පටන් ගන්න කලින් කතා කරමු අපේ F1 page එක ගැන. F1 page එකට මේ දින කිහිපය පොඩ්ඩක් විශේෂ දවස් කිහිපයක් ඔව් F1 page එකේ ඇත්තටම අපිට ගිය සතියේ මේ එපිසෝඩ් එක දානවත් එක්කම වගේ පාස් කරගන්න පුළුවන් වුණා followers ලා 8000. followers 8000ක් පාස් කරගන්න පුළුවන් වුණා. ඒ වගේම ඒ දවසේම අපේ second year anniversary එකක් තිබුණා. අපේ page එක පටන් අරන් අවුරුදු 2ක් වෙනවා. ඉතින් F1 සිංහල මම හිතන විදිහට ලංකාවේ ලොකුම Facebook page එක Formula 1 related දේවල් ගැන තියෙන කතා කරන. ඉතින් ගොඩක් අය ඉන්නවා. ඉතින් ගොඩක් page එකට ආදරේ අයත් ඉන්නවා. විහිළුවට වගේ නික අපිත් එක්ක අමනාප අයත් ඉන්නවා. විහිළුවට අයත් ඉන්නවා. ඇත්තටම අයත් ඉන්නවා කලාතුරකින්. හැබැයි කලාතුරකින් කියපන අපේ කමක් නෑ මම කියන එක. අපි ආදරේ වාට. අපි හරිම ආදරේ වාට. thank you ඔයාලගේ උදව්වට. අපි ප්‍රොඩක්ට්ස් දෙකක් ලොන්ච් කරා පහුගිය අවුරුදු දෙකේදී. තව දේවල් ලොන්ච් වෙයි F1 සිංහල ස්ටෝර් එක හරහා. ඒ වගේම මේ වගේ පොඩ්කාස්ට් එක සහ කන්ටෙන්ට් ගොඩක් ඉදිරියේදී බලා ගන්න පුළුවන් ඒ වලට අපි හැම හිතනවා. හරි අපි අද කතා කරන්න මුලින් කතා හිටපු දේවල් ටික ඔය ටික තමයි. අපි හැරෙමු මේ සතිය මේ බොහොම කොහොමද කියන්නේ මට පර්සනල් ටිකක් දුක හිතෙන රේස් වීකෙන්ඩ් එකක් වුණා. හැබැයි ෆෑන් කෙනෙක් විදිහට දුක හිතුණාට සෝරි තනි ඩ්‍රයිවර් කෙනෙක් ෆෑන් කෙනෙක් විදිහට දුක හිතුණාට F1 බලන්න පටන් ගත්ත එක සහ ඒකේ මේ අද වෙනකොට ඒක දිගෑරොන් ලෙගසි එකේ කොටසක් වෙන්න හම්බෙච්ච එකකෙත් සතුටු හිතෙන දවසක්. මොකද ලෙජෙන්ඩරි ඩ්‍රයිවර් කෙනෙක් ඉතින් මම මුලින් F1 බලනකොට මට ලයිව් බලන්න හම්බුන්නේ නැහනේ. මම පටන් ගත්ත ගියවදුම් තමයි F1 වලට අලුත්. ඒකේ යාගේ තිබ්බ ෆුල් පොටෙන්ෂල් එකම කියන්න බෑ. බට් හොඳ කම්පිටිෂන් එකක් නිකන් වාව් කියන්න පුළුවන් කම්පිටිෂන් එකක් අපිට ඊයේ සතියේ බලා ගන්න හම්බුණා. ඔව් obviously මේ චානුගය කතා කරන්නේ ලුයිස් හැමිල්ටන් ගැන 7 time driver championship කෙනෙක්. අර අපි 2020 22 23 24 25 ground effect era එකේදී අපි ගොඩක් දැක්ක දෙයක් තමයි ලුයිස් හැමිල්ටන්ගේ පැත්තේ එයාගේ අර කලින් තිබ්බ ස්පාර්ක් එක නැති වෙලා තිබ්බද. අපි 2022 ගත්තොත් නෝ වින් එකක්වත් ගත්තේ නැහැ. 2023 ගත්තොත් වින් එකක්වත් ගත්තේ නැහැ. 2024 දී වින්ස් දෙකක් හම්බුණා. ඒ වගේම 2025 දී ගොඩක් ස්ට්‍රගල් කරා ෆෙරාරිලාගේ SF25 කාර් එකත් එක්ක. මේ දේවල් එක්ක ගොඩක් අය හිතුවා ලුයිස් හැමිල්ටන් මෙයාට රිටයර් වෙන්න කාලේ හරි මෙයාට ළමයි මේ තවුන්ගේ කරි බල්ලෙක් වගේ හදාගෙන
විවාහයක් වයි කරගෙන අපි හිතුවා හැමිල්ටන් වොෂ් කියලා අයිමට කියලා පිතුවා දැ මොශ්චලා තින්න කෙනෙක් ඒකට කතා කරම චුට්ටකි මේ කොහොමාරි අපිට අර පරණ හැමිටන බලාගන්න පුළුවන් වුණා අපි කතා කර මේ ගැන කතා කරන්න කලින් පොඩි දෙයක් තියෙනවා මේ ඔස්කා ගැන කතා කරන්න ඕනේ ඔස්කා වලට යන්න කලින් අපි මේ දැනට තියෙන අලුත්ම බ්‍රේකින් නිවුස් එක ගැන කතා කරලා හිටියොත් හොඳයි නේද මොකද මම හිතන්නේ අපි ගිය එපිසෝඩ් එකෙත් මේක වෙයි කියලා අනුමාන කරා ඇත්තටම ඒ වගේම වුණා රේස් දෙකක් කැන්සල් වුණා ඔව් අපි ගිය එපිසෝඩ් එක කතා කරා මේ දෙක වෙයි කියලා මේ දේ වෙයි කියලා අපි නිකන් කතා කරා ඒ වගේම මේ දෙයට වෙන දේවල් කතා කරා ඉතින් බ්‍රේකින් නිවුස් එකක් විදිහට F1 ල කන්ෆර්ම් කරලා තියෙනවා බහරයින් සහ සෞදි අරේබියා GP කියන දෙක කැන්සල් කරලා තියෙනවා කියලා මේ අප්‍රේල් වල කියන්නේ ඒකට අපිට අප්‍රේල් මාසේ කිසිම රේස් එකක් නැති වෙනවා මැයි වෙනකල් මේක බලපානවා F1 වලට වගේම F2 සහ F3 වලට F3 දැන් අපි F2 and F3 ගැන කතා කරන්නේ obviously අපේ F3 වල ඉන්න අපේ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා එතකොට මට මතක විදිහට අහපව මොනකෝ වෙනකල් කිසිම F2 හෝ F3 රේස් එකක් නැහැ අපිට බලා ගන්න එතකොට දැන් හිතන්නකෝ මොනකෝ කියන්නේ like තියෙන complicated සර්කිට් එකක් මේ කැලන්ඩර් එකේ තියෙන F3 වල එතකොට අලුත්ම ඩ්‍රයිවර්ස්ලා ඉන්නේ F2 වල අලුත්ම ඩ්‍රයිවර්ස්ලා ඉන්නේ කවදාවත් මොනකෝ වල ඩ්‍රයිව් කරලා නැතුව මේ කෙලින්ම කෙනහිල්ලා දානවා ඕස්ට්‍රේලියාවේ අන්න ඩ්‍රයිව් කරා හරි කෙලින්ම ගිහිල්ලා දානවා මොනකෝ වල අර දෙපැත්තෙන් තියෙන වෝල්ස් දෙක තියෙන්නේ චුට්ටක් හරි එහෙම වුණොත් මේ කාර් එකේ එක රෝද දෙකක් නැහැ රත්න අනිත් පැත්තේ රෝද දෙක නැහැ මේ අපි පාර්ථනා කරන හැම වෙන්න එපා කියලා අපේ කොල්ලන්ට වින් එකක් ගන්න හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ ඉතින් ඒ දෙක තියෙන මට මතක විදිහට මැයි මාසේ අන්තිම වගේ තමයි වෙන්නේ එතකොට F2 and F3 ඩ්‍රයිවර්ස්ලාට මාස දෙකක බ්‍රේක් එකක් හම්බ වෙනවා F1 ඩ්‍රයිවර්ස්ලාට මාසෙක බ්‍රේක් එකක් හම්බ වෙනවා මේක දනා අපි දැන් මතක් කරා වගේම මේකේ දැන් අපි ෆෑන්ස්ලා විදිහට පොඩ්ඩක් දුක හිතුණාට මේක මේ දවස්වල පොඩ්ඩක් ස්ට්‍රගල් කරන ටීම් වලට ලොකු ආශිර්වාදයක්. ඒ වගේම මේ දවස්වල හොඳට පර්ෆෝමන්ස් අතර ඉන්න විශේෂයෙන් ෆෙරාරි වගේ ටීම් වලට තව ඔප්ටිමයිස් වෙන්න මාර chance එකක්. එයාලගේ අලුත් පාර්ට්ස් තියෙනවා නම් ඒවා ඇඩප්ට් කරගන්න, ටෙස්ට් කරගන්න මේක මාර වටින කාලයක්. අපි බලමු ඉස්සරහට අපි ඉස්සරහා කතා කරමු කොහොමද මේක ටීම් වලට බලපාන්නේ කියලා. හැබැයි දැන් මම හිතන්නේ මේ වෙලාවේ අපි කතා කරන්න ඕනේ මේ සතියේ වීරයා ගැන පොඩ්ඩක් නිකන් මෙන්ෂන් කරන්න ඕනේ. කවුද මේ සතියේ ඔබ්වියස් වීරයා? මේ සතියේ වීරයා අපේ ෆස්ට් ටයිම් විනර් කිමි රයිකනි. අනිවාර්යයෙන්. සාමාන්‍යයෙන් මේ පාර එයා තිබ්බේ වාර්තා කිහිපයක්ම එයාට තියන්න පුළුවන් වුණා. යංගස්ම පෝල් හෝල්ඩ් මම හිතන්නේ. හෝල්ඩ් එතකොට ඒ කියන්නේ ඒක මෙහෙමයි. යංගස් පෝල් හෝල්ඩ් එයාවෙන්නේ යාගේ සෙකන්ඩ් සීසන් එකේදී. මැක්ස් වෙස්ටර්පන්ට සීසන් 5ක් ගියා එයාගේ ෆස්ට් පෝල් පොසිෂන් එක ගන්න. ඔබ්වියස්ලි එයාට සෙකන්ඩ් සීසන් එකේදී වින්නක් හම්බුණා. බට් එයාට පෝල් පොසිෂන් එකක් ගන්න සීසන් 5ක් වෙනකල් ඉන්න වුණා. ඉතින් එහෙම බලද්දි අර කිමි එයාගේ සෙකන්ඩ් සීසන් එකේ සෙකන්ඩ් රේස් එකේදී මේ පෝල් පොසිෂන් එකක් ගන්න එක තමන්ගේ මෝ එක්ස්පීරියන්ස් ටීම් එකට වරද්දලා ඒක 2/10 වලින්. එතකොට මිලි තප්පර 200කින් ඉස්සරහින් මේ වගේ කම්පිටිටිව් ෆීල්ඩ් එක මිලි තප්පර 200ක් ඉස්සරහින් තමන්ගේ සේම් කාර් එක තියෙන ජෝර්ජ් රසල්ල වරද්දලා පෝල් පොසිෂන් එක ගන්න එක මේ ලොකු අචීව්මන්ට් එකක්. එතන ජෝර්ජ් රසල්ට ප්‍රශ්න තිබුණා තමයි මේ ක්වොලිෆයින් වලදී. බට් ඒ ප්‍රශ්න ඒ කියන්නේ ෆෝමියුලා 1 කියන්නේ අනිත් අයගේ ප්‍රශ්න ඇඩ්වාන්ටේජ් කරගන්න ස්පෝර්ට් එකක්. ස්පෝර්ට් එකක් අනිවාර්යයෙන්. ඒකට ඒ ප්‍රශ්න ඇඩ්වාන්ටේජ් කරගෙන අර තමන් ඒකෙන් දෙයක් ගත්ත කියන්නේ අර ඒ වෙලේ තමන්ට දෙයක් කරගන්න පුළුවන් වුණා කියන ලොකු ඇචීව්මන්ට් එකක්. ඉතින් කිමි රයිගනින් නිවුස් ෆෝමියුලා අලුත්ම ෆෝමියුලා 1 විනර් කෙනෙක්. එයා තමයි අලුත්ම පොටෙන්ෂල් මෑන් වෙන්නේ. අපි බලමු එයාගේ ඉස්සරහා තරඟ කොහොම වෙයිද කියලා. අපි මේ දැන් තරඟ සහ ජයග්‍රහණ ගැන කතා කරද්දි දැන් අපි කතා කරන්න ඕනේ තව දෙයක් තියෙනවා. අපි කතා කරන්න ඕනේ ඔස්කා ගැන. ඔස්කා පියර්ෂේ නෙමෙයි. මේ ඔස්කා ගැන අපි කතා කරන්න ඕනේ. මොකද මේ සාමාන්‍යයෙන් මේ කතා කරන ඔස්කා අවෝඩ්ස් ගැන ෆෝමියුලා 1 පොඩ්කාස්ට් එක එහෙම ඔස්කා අවෝඩ්ස් කතා කරන්නේ. ඔස්කා සම්මාන සාමාන්‍යයෙන් හම්බ වෙන්නේ ගොඩක් වෙලාවට ලොකු ස්ටුඩියෝ එකකින් කරපු විශේෂයෙන් සවුන්ඩ්ස් සම්බන්ධ දෙයක් ඉන්නේ මොකක්ද ලෙජෙන්ඩරි බෑන්ඩ් එකක් හරි මොකක්ද එහෙම කරපු සෙට් එකකට තමයි බෙස්ට් මූවි එකක මේ අර සවුන්ඩ් සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් හම්බ වෙන්නේ. හැබැයි මේක අපල්ලත් එක්ක කොලැබ් එකේ කරපු F1 මූවි එක මේ අවුරුද්දේ අවෝඩ් එක ගන්න. ඔව්
මෙයාලා ඇත්තටම මේ ඇකඩමි අවාඩ්ස් එක එහෙමත් නැත්නම් ඔස්කාර්ස් වලද මේ නොමිනේෂන් 4ක් ගන්නවා අවාඩ් 4කට. එතකොට ඒක බෙස්ට් සවුන්ඩ්, බෙස්ට් පික්චර්, බෙස්ට් විෂුවල් එෆෙක්ට්, ඒ වගේම බෙස්ට් ෆිල්ම් එඩිටිං වලට නොමිනේෂන්ස් ගන්නවා. ඒ අතරින් බෙස්ට් සවුන්ඩ් වලට මේ එයාලා ස්කයි දිනා ගන්න සමත් වෙලා තියෙනවා. එතකොට සවුන්ඩ් කියන්නේ ඇත්තටම ගත්තොත් අර අපි ෆෝමියුලා 1 වලදී අහින්න ලැබෙන ගන් සවුන්ඩ් මොකද ඒ කියන්නේ වීල් ගන් සවුන්ඩ්ස් ඒ වගේ ඒ දේවල් එකතු කරන එක තමයි මෙතන බෙස්ට් සවුන්ඩ් වලදී මේ අම්මෙන්. ඒ වගේම මම හිතන්නේ අර සවුන්ඩ්ස් අලුතෙන් හදන එක වගේ දේවල් අර මම හිතන්නේ ඔයාලා දැකලා ඇති ඔය YouTube එකේ TikTok එකේ හිම දැකලා ඇති රේන් ඉෆෙක්ට් එකක් වගේ ගන්න ටිකක් හරි මොන හරි නෑ කොළ ටිකක් තරණ එකකුත් තරණ දේවල් ඒ වගේ දේවලුත් මම හිතන්නේ සවුන්ඩ් වලට තමයි අයිති වෙන්නේ. මේ කොහොම හරි බෙස්ට් පික්චර් වලටත් නොමිනේට් කරලා තියෙනවා. ඒතකොට එතන ෆිල්ම්ස් 10කයි ගිය අවුරුද්දේ ආපු හොඳම ෆිල්ම් 10 ඇතුළත මේ ෆෝමියුලා 1 F1 මූවී එක මේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. සහ මේ දැන් F1 මූවී එක Appleත් එක්ක කොලැබ් එක කරපු හින්දා එයාලගේ ට්‍රේලර් එකේම හැප්ටික් ෆීඩ්බැක් එක යන්න එයාලගේ ඉනෝවේෂන් තිබ්බා. ඒ ෆිල්ම් එක ගොඩක් දෙනෙක්ට අලුත් එක්ස්පීරියන්ස් එකතු කරා. ඒ වගේම මේ ෆිල්ම් එක තව දෙයක් එකතු කරා මගේ පර්සනල් ඔපිනියන් එකට අනුව F1 වලට හිටපු පොඩි කල්ට් ෆලෝයින් එකක් වගේ තිබ්බ එක ජෙනරල් ඔඩියන්ස් එකට ඕපන් කරා. මොකද ලොකු තියේටර් එකක IMAX සහ ඩොල්බි තිබ්බද මට මතක නැහැ හරියටම. ඒ වගේ ලොකු එක්ස්පීරියන්ස් විශේෂයෙන් ලංකාවේ ටිකක් හිතාගන්න බැරි ඔඩියන්ස් එකකට එකපාරට F1 ඕපන් කරා. මේක මම හිතන්නේ සෑහෙන වෙනසක් කරපු ෆිල්ම් එකක් මේ ස්පෝර්ට් එකට. හොඳ පැත්තට. ඔව් ඇත්තටම ඒ කියන්නේ ෆෝමියුලා 1 වලින් මේකට ලොකු ඕපන් ඇක්සස් එකක් දුන්නා. ඒ කියන්නේ තමන්ගේ ඩ්‍රයිවර්ස්ලා එක්ක රෙකෝඩ් කරන, තමන්ගේ ඩ්‍රයිවර්ස්ලා එක්ක ෆිල්ම් කරන්න. ඒ වගේම අර ඔයාලට මතක ඇති 2023 දී සිල්වර්ස්ටෝන් GP එකේදී Apex GP කාස් ෆෝමේෂන් ලැප් එක පවා අනිත් ෆෝමියුලා 1 කාස් එක ගත්ත ඔයාලට මතක ඇති. ඒ වගේ දේවල් එක්ක අර ලොකු ඇක්සස් එකක් දුන්න ෆෝමියුලා 1 වලින් Appleස්ලට මේක ඩිරෙක්ට් කරේ මම මතකද Top Gun Maverick එකේ මගේ ෆේවරිට් ෆිල්ම් එක. Top Gun Maverick එකේ ඩිරෙක්ටර් ඒ වගේම ලුයිස් හැමිල්ටන් එක්සිකියුටිව් ප්‍රොඩියුසර් කෙනෙක් විදිහට මේකට සහභාගී වෙලා තියෙනවා. දැන් සමහර දේවල් මේ ෆිල්ම් එකේ නම් පොඩ්ඩක් එක්සැජරේට් කරලා තිබ්බා. හැබැයි ඩ්‍රයිවර්ස්ලගේ ස්ට්‍රගල්ස් ඒ වගේම ඩ්‍රයිවර්ස්ලා කොහොමද ෆේස් කරන්නේ, ඩ්‍රයිවර්ස්ලාට මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද හම්බෙන්නේ, ජෙනරල් සෙන්ස් එකක් ජෙනරල් ඔඩියන්ස් එකකට කියන්නේ මේක ගේට්වේ එකක් විදිහට සෑහෙන හොඳ ෆිල්ම් එකක් විදිහට අපිට කියන්න පුළුවන්. ඒ වගේම මේකේ දෙවනි ෆිල්ම් එකකුත් දැන් එනවා කියන එක මතක විදිහට කන්ෆර්ම් කරලා තියෙනවා. මම හිතන්නේ සෑහෙන හොඳ දෙයක් වෙයි. ෆෝමියුලා 2 කියලා ඒද දන්නේ නැහැ. මේ ෆෝමියුලා 2 එකේදී මෙහෙම වෙයි. මේ ඔය කවුද අපේ සොනි හේස් නේද? සොනි හේස්ට හපෝ යන්න හිතේ ටික පොඩි අය එක්ක රේස් කරන්න වගේ යන්න හිතේ. දැන් අපි ස්ට්‍රගල්ස් ගැන කතා කරාම ස්ට්‍රගල්ස් ගැන කතා කරද්දී මේ සතියේ කතා කරන්න ඕනේ ටීම් මට ඕනම් කීපයක් ඉන්නවා. හැබැයි අපි පටන් ගන්න ඕනේ විලියම්ස් එකෙන් කියලා තමයි මම හිතන්නේ. ඔව් විලියම්ස් ටීම් එක මේ ගිය අවුරුදු වල ඔයාලා නිකන් ජේම්ස් වෝල්ස් විලියම්ස් ටීම් එකේ ටීම් ප්‍රින්සිපල් ජේම්ස් වෝල්ස්ගේ ඉන්ටර්වියුස් එහෙම දැක්කනම් ඔයාලා දකින්න ඇති ගොඩක් එයා පොර ටොප් ටිකක් දුන්නා. මේ 2026 අවුරුද්ද තමයි එයාලගේ බ්‍රේක් එවරිතින් අපි චැම්පියන්ෂිප් එකක් වින් කරන්න ඕනේ අවුරුද්ද. මොකද ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් මේ රෙගියුලේෂන් චේන්ජ් එකක් කියන්නේ Tamanට ලොකු ගේමක් ගහන්න පුළුවන් අවුරුද්දක් හරියට කරුවා. වාසියක් හෝ අවාසියක් වෙන්න පුළුවන් අවුරුද්දක්. අපි කලින් දැක්ක 2009 අවුරුද්දේදී බ්‍රවුන් GP එක. ගොඩක් පිටිපස්ස හිටපු ටීම් එකක් එකපාරට ඇවිල්ලා චැම්පියන්ෂිප් එක වින් කරන්න මේ පුළුවන් වුණා එයා ටීම් එකට. ඒ වගේම මර්සිඩීස් ටීම් එක 2014 දී යෝග කරා. මර්සිඩීස් ටීම් එකම ආයෙ කරන්න යනවා. ඕක දැන් 2026 දී. ඉතින් මේ මර්සිඩීස් එන්ජින් එකත් එක්ක විලියම්ස්ලා ගොඩක් කතා කරා අපි 2026 දී පෝඩියම්ස් ගන්න ඕනේ, අපි 2026 දී වින්ස් ගන්න ඕනේ, චැම්පියන්ෂිප් එකට ෆයිට් කරන්න ඕනේ. සහ ඒ වෙනුවෙන් කාලොස් සයින්ස්, ඇලෙක්ස් ඇල්බොන් වගේ පෝඩියම් විනින් ඩ්‍රයිවර්ස් සහ රේස් විනින් ඩ්‍රයිවර්ස්ලා. එතකොට ඇලෙක්ස් ඇල්බොන් පෝඩියම්ස් දෙකක් තියෙනවා. කාලොස් සයින්ස්ට මම හිතන්නේ පොඩි 30 ගණනක් තියෙනවා. ඒ වගේම රේස් වින්ස් කීපයකුත් තියෙනවා. ඒ වගේ ඩ්‍රයිවර්ස්ලා රික්‍රූට් කරලා මෙයාලා අර තමන්ගේ ටැලන්ට් පූල් එක හදාගත්තා. බට් මේ රෙගියුලේෂන් පාවිච්චි කරන්න පුළුවන් උනේ රෙගියුලේෂන්ස් ඒ කියන්නේ රෙගියුලේෂන්ස් වලට කාර් එක බිල්ඩ් කරන්න පුළුවන් උනේ 2025 අවුරුදු ජනවාරි 1 වෙනිදා ඉඳලා. ඒ ජනවාරි 1 වෙනිදා ඉඳලා අවුරුද්දක් තිබිලා මෙච්චර අර එයාලා කිව්වා
අපි 2025 අවුරුද්ද ගත්තොත් 2025 අවුරුද්දේදී එයාලා මේ චැම්පියන්ෂිප් එකේ පස්වෙනි තමයි හැටියේ. එතකොට පහුගිය අවුරුදු එක්ක බලද්දි විලියම්ස්ලාගේ උපරිම තැන තමයි පස්වෙනියට හිටපු එකේ. එතකොට එයාලා පෝඩියම්ස් දෙකක් ගත්තා, GP පෝඩියම්ස්. ඒ වගේම USL ගාලට මතක ඇති ස්ප්‍රින්ට් පෝඩියම් එකකුත් ගත්තා. ඉතින් එහෙම තිබ්බ ටීම් එක එහෙම තියෙද්දී මේ ජේම්සස් කිව්වා අපි 2025-24 අවුරුදු වලට වෙන් කරලා තියෙන අපේ එරෝ ටීම් එකේ 120යි 30යි. හරි. ඊටු 70-80ම 2026 වෙනුවෙන් අඩ ගන්න තමයි මේ දාලා තියෙන්නේ. එහෙම කියලා තියෙද්දී දැන් අපි බාසිලෝනා වලට කාර් එක ගේන්න බැරි වුණා විලියම්ස්ලාට එන්ජින් එක ස්ටාර්ට් කරගන්න ප්‍රශ්න තියෙනවා කියලා තිබ්බා. ඒ වගේම අපිට දැන් අහන්න ලැබෙනවා මේ කාර් එක කිලෝග්‍රෑම් 30ක් විතර ඕවර්වේට් කියලා. සාමාන්‍යයෙන් මේ වගේ කම්පිටිෂන් එක කිලෝ 30ක් කියන්නේ ඒක සෑහෙන්න දෙයක් වෙනස් කරන්න පුළුවන් weight එකක්. ඔය කතා එක්කම මේ දැන් අපි කතා කරගෙන යන්න ඕනේ මේ අවුරුද්දේ මම අර පුණින් කිව්වා වගේ ස්ට්‍රගල් කරපු ටීම් ගොඩක් හිටියා. අපි කොහෙන්ද පටන් ගන්න? අපි පටන් ගමු මේ සතියේ වීරයාගේ. මේ සතියේ වීරයාගේ ස්ටාර්ට් එක නම් එච්චර හොඳ වුණේ නැහැ. ඔව් ස්ප්‍රින්ට් රේස් එකේදී ඇත්තටම මේ ස්ප්‍රින්ට් රේස් එක ගත්තාම මොකද කිමී රයිකනන් කියන්නේ මේ සාමාන්‍ය අර මම මුලින් කිව්වා වගේ තරමක් ආධුනිකයිම කියන්නත් බෑ. ටිකක් ඔය බිග සෙට් එකට කියන්නේ ලොකු ඉන්න ලෙජෙන්ඩරි ටීම් එකට ටිකක් අලුතෙන් බහැපු කොල්ලෙක්. ලාබාල ක්‍රේඩ් එකෙක්, ලාබාල ඩ්‍රයිවර් කෙනෙක්. කිමි රයිගනින් මේ P2 තමයි ස්ප්‍රින්ට් රේස් එකට ක්වොලිෆයි වුණේ. මේ P2 ක්වොලිෆයි වෙලා කොහොම හරි ස්ටාර්ට් එකට යද්දී පහුගිය ඕස්ට්‍රේලියා රේස් එකේ වගේම එයාට චුට්ටක් විතර පිටිපස්සට එන්න වුණා ස්ටාර්ට් එකේ ප්‍රශ්නයක් හින්දා. මේ අලුත් රෙගියුලේෂන් එක ස්ටාර්ට් එක සමහර කාර්ස් වලට වඩා ප්‍රශ්නයක්. ස්ටාර්ට් එක නේල් කරපු එකම ටීම් එක විදිහට මේ ෆෙරාරි දකිනවා. ඒ වගේම මම දැක්කා රෙඩ් බුල් නෙවෙයි රේසින් බුල් ටීම් එකේ සමහර වෙලාවලට මොකද ගිය සතියේ ආවිත් විතරයි මේ සතියේ ලෝසන් නිකන් හොඳ ස්ටාර්ට් එකක් දෙන්න පුළුවන් වෙලා තිබ්බ යාට. ඉතින් ෆෙරාරි තමයි මේන්ලි බට් මෙසෙඩිස් ටීම් එකේ කිමීට මේ P2 ක්වොලිෆයි වෙලා එතකොට පහුගිය ඕස්ට්‍රේලියා රේස් එක සහ මේ තිබ්බ ස්ප්‍රින්ට් රේස් එකේ චානල් ස්ප්‍රින්ට් රේස් එකේ හරි ස්ටාර්ට් එකක් ගන්න ටිකක් අමාරු වුණා. මේක බලවපු තව ඩ්‍රයිවර් කෙනෙක් තමයි ස්ප්‍රින්ට් එකේදී සහ GP කියන දෙකේදීම බලපව තව ඩ්‍රයිවර් කෙනෙක් තමයි ඔය වීරයා. මැක්ස් වෙස්ටැපන් මේ පාර මම හිතන්නේ වෙච්ච ගොඩක් තඩබල පහරක් තමයි එයාට රේස් එකේ කායක රිටයර් කරන්න වෙච්ච එක. කියන්නේ කම්පීට් කරන්න ෆුල් ට්‍රයි එකක් දීලා කොහොම හරි ඇවිල්ලා අන්තිම টপ 5 වලටවත් එන්න බැරුව කායක රිටයර් කරන්න උනාට පස්සේ නිකන් මම හිතන්නේ එන දරුණු මේ ඉෆෙක්ට් එකක් ආවා කියලා මම හිතනවා මේ ඒ මූවමන්ට් එකට. හැබැයි අපි දන්නේ නැහැ මොනවා වේද කියලා. මට ඇත්තටම ගොත් එහෙම දැන් අපි කලින් රේස් වලත් කතා කරලා තියෙනවානේ. මට මේක කියන්න ඕන ෆෑන් කෙනෙක් විදියට. කාර් එක ටිකක් හරි කියන්නේ කාර් එකේ මෙයාලා ඉෂුස් ටික හදාගත්තත් you should never underestimate Verstappen. අපි කලින් පාර මතකනේ. එහෙමයි. හරිද? දැන් කියන්නේ දැනටම වෙස්ට්‍රැපන් කියලා තියෙනවා එයාගේ මේ බහරේන් ප්‍රීසීසන් ඉන්ටර්විව් එකේදී සහ ඕස්ට්‍රේලියා සහ චයිනා දෙකේදීම මේ කාස් එයාට ගොඩක් හරියන්නේ නැහැ කියලා. මේ එයාගේ ෆෑන්ස්ලා ටිකක් කරේ කියන්නේ දැන් තව ඩ්‍රයිවර්ස්ලා ඉන්නවා. දැන් ලුයිස් හැමිල්ටන් කියන්නේ ඔබ්වියස්ලි චැම්පියන්ෂිප් හතක් තියෙන ගොඩක් එක්ස්පීරියන්ස් ඩ්‍රයිවර් කෙනෙක්. එයා කියනවා මේ කාස් මට මාරම ලේසි ඩ්‍රයිව් කරන්න. ඒ වගේම මේ ගොඩක් ෆලෝ කරන්න ලේසි ග්‍රවුන්ඩ් ඉෆෙක්ට් ඉරා එකේ කාර් එක බලද්දි කියලා. එහෙම තියෙද්දි මේ ඩ්‍රයිවර් මේ එක්තරා ඩ්‍රයිවර් කෙනෙක් මේ විදිහට කියන එක එයාගේ ෆෑන්ස්ලා චුට්ටක් මේ මොකද්ද වගේලා ඉන්නවා. ඔව් එක ඩ්‍රයිවර් කෙනෙක් විතරක් නෙමෙයි ඩ්‍රයිවර්ස්ලා කීප දෙනෙක් කියන. ඒ කියන්නේ ඒක එක්ස්කියුස් එකක්ම කියන්න බෑ. හැබැයි ඉතින් මෙහෙමයි. අර කෙනාගේ එක්ස්පීරියන්ස් සහ ස්කිල් සෙට් එක උඩ සහ කාර් එක ස්පෙෂලි කාර් එක ෆීල් වෙන විදිය දැන් කියන්නේ ලොවිස් හැමිල්ටන් සමහර වෙලට මැක්ස් වෙස්ටැපන් ෆෙරාරි එකේ තිබ්බොත් ලොවිස් හැමිල්ටන් එක කරටකල සහ හෝ ඊට වඩා හොඳ පර්ෆෝමන්ස් එකක් දෙන්න යට පුළුවන් වෙයි. බට් අර ඒ වෙලේ යාට තියෙන කාර් එක තමයි මෙතන ප්‍රශ්නේ. ඔක් කිමීගේ හරි නැත්නම් රසල්ගේ හරි කාර් එක තිබ්බොත් සමහර විට යාට ඊට වඩා හොඳට පර්ෆෝම් ගන්න ඉඩ තිබ්බයි. අපි දන්නේ නැහැ. අපිට කියන්න බෑ. දැනට යාගේ අතට තියෙන කාර් එක රෙඩ් බුල් වලට තියෙන එක
සෝ කරන්න දෙන්න අපි බලමු මට බලාපොරොත්තුවක් තියෙනවා කොච්චර අර අලකිරි බෝල කියනවා වගේ අපි මම දන්නේ අපි කමු අපිකම් හැබැයි මට මේ කොච්චරට බලාපොරොත්තුවක් තියෙන දැන් මේ මාසික පොඩි හම්බෙන බ්‍රේක් එකකින් හරි එකක් හරි කරලා කොට දාගන්න chance එකක් තියෙයි මොකද මේ අපේ Red Bull launch event එකේදී ලෝරන් මෙකි කිව්වා අපිට මුල් මාසෙක හිතේ ස්ට්‍රගල් කරන්න වෙයි බට් අර ඊට පස්සේ ඔයාලට හපුව අපිට 2025 22 වගේ කාලවල දැක්කා වගේ අපිව බලාගන්න පුළුවන් වෙයි කියලා මේ අපි හෝප් කරනවා හෝප් කරනගෙන ඉතින් මම නෙවෙයි චානු ගයිය හෝප් කරනවා අනිවාර්යයෙන් මේ මම ෆුල් ටිෆෝසියන් යුකි මේ යුකි ෆෑන් යුකි නේෂන් එකේ ඉන්න කෙනෙක් මං ඉතින් චානු ගයියට ගුඩ් ලක් කියනවා මේ ඒත් එක්කම මේ මැක්ස් ගැන කතා කරද්දී මැක්ස් එක්ක කරට කරගේ 2021 අවුරුද්දේ කරට කරගේ try කරගෙන තමයි ලුයිස් කියන්නේ අපි කලින් කතා කරා වගේ ලුයිස් ග්‍රවන්් ඩිෆෙක්ට් එකේ ලොකු පර්ෆෝමන්ස් එකක් දුන්නේ only wings දෙකයි පොඩිස් කීපයක් තියෙන driver කෙනෙක් ඒ වගේම 2025 දී ගොඩක් desperate වෙච්ච driver කෙනෙක් ගොඩක් වෙලාවට Q2 එකෙන් පෙරදුනා Q3 Q1 එකෙන් අයින් වුණා Q3 එකට ආවේ කලාතුරකින් top 5 වල හිටියේ ගොඩක් කලාතුරකින් අර ලොකු හොඳ පර්ෆෝමන්ස් එකකට කියලා අපිට ගිය අවුරුද්ද බලා ගන්න පුළුවන් චයිනා ස්ප්‍රින්ට් වින් එක සහ මේ මෙක්සිකෝ වලදී එයා top 3 qualify වුණා. ඒක තමයි හොඳ performance එකකට කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේ චාල්ස් එක්ක බලද්දි ගොඩක් පිටිපස්සෙන් හිටපු driver කෙනෙක් එයාගේ team mate එක්ක බලද්දි but අපිට sprint එකේදී සහ race එකේදී දෙකේදීම මේ ලොයිස් හැමිල්ටන් චාල්ස් එක්ක කරට කරේ. මොකද චාල්ස් එක්ක කරට කරේ කියන්නේ මෙතෙන්දී ඒ වගේම Mercedes එක්ක first few laps වලදී මොකද Mercedes කියන්නේ ගොඩක් ඉස්සරහින් team එකක් අනිත් ටීම් එක්ක බලද්දි අපි දැක්කා ඒක මේ සතියේ දැන් කවුද අපේ රසල් අර බැටල් එක ගැන කතා කරන්න ඕනේ බැටල් එක කොහොම හරි ඕවර්කම් කළා ඒ දෙන්නගෙන් ඉස්සරහට ආවට පස්සේ ආපහු හිතා ගන්නවත් බෑ කිමිහෙම පේන්න හිටියම නැහැ පේන්න නෑ කෙලින් ඒ කියන්නේ අර චයිනා ස්ට්‍රීට් එක තියෙනවනේ අර කිලෝමීටර් 2 විතර ස්ට්‍රීට් එක ඒ ස්ට්‍රීට් එකේ අන්තිම හරියේ කිමි ඉද්දි අපිට ඈතින් පේනවා මේ රතු පාට පොඩි ගොලියක් එනවා එහෙම තමයි හිටේ කියන්නේ obviously like අපිට 2023 ගත්ත 2023 දී Red Bull Verstappen lead එක ගත්ත කියන්නේ laps දෙක තුනක් යද්දි පොර පේන්න නැහැ පොර හපව අන්තිම lap එකේදී කැමරා එකෙන් පෙන්නනවා ඌ තමයි විනර් කියලා අන්න ඒ වගේ මේ ඩොමිනේෂන් එකක් අපිට Mercedes ලගෙන් බලා ගන්න පුළුවන් සහ මේ පාර තියෙන බැටල් ටික කියන්නේ even like මම ෆෑන් කෙනෙක් නෝනට more enjoyable මට ඒ ටොප් ඉන්න 4 players ලගේ බැටල් එක මේ ස්පෙෂලි Mercedes ලගේ දෙයක මේ කවුද අපේ චාල්සුත් කියලා තිබ්බනේ එයා එන්ජොයි කරා කියලා බැටල් එක අර ඒ කමෙන්ටරි එකත් එක අර දෙන්න අයින් වුණාට පස්සේ ඒ බැටල් එක මාරයි තර්ඩ් ප්ලේස් එකට මම හිතන්නේ මම මේ දැකපු හොඳම බැටල් වලින් එකක් කියන්නේ ගොඩක් බලලා නැහැ බට් බලලා තියෙන රේස් වලින් මම හිතන්නේ තර්ඩ් ප්ලේස් වලට බලපු හොඳම බැටල් එක තමයි මේ තර්ඩ් ප්ලේස් විතරක් නෙවෙයි අදම ගත්තොත් ඒ කියන්නේ මම බලන්න ගත්තේ ෆුල් ග්‍රවුන්ඩ් ඉෆෙක්ට් එකයි මම 2023 දී මේ චානු ගයියත් 2025 දී තමයි බලන්නේ 2025 සවුදි වලදී මේ එයා යුකීට වෙනම මේ මොකක්ද ඒක කියන්නේ වස්කමක්ද එහෙම එකක් වුණා ඒක පස්සේ කතා කරමු අපි මේ වෙන එපිසෝඩ් එකක් දාලා කතා කරන්න එක මම හිතන්නේ චානු ගයිය යුකීට කරපු අසාධාරණකම් කියලා එපිසෝඩ් එකක් දාමු අපි අර මම රීසන් එකට ගිහලා කතා කරේ යුකීට අසාධාරණ කොහෙ ගියත් කතා කරන්නේ යුකීට වෙන අසාධාරණකම් ගැන කොහොම හරි ඉතින් ග්‍රවුන්ඩ් ඉෆෙක්ට් එකේදී අපිට අර ලොකුවට රේසින් බලා ගන්න පුළුවන් නෑ මොකද කාස් ෆලෝ කරන්න ගොඩක් අමාරු නා ග්‍රවුන්ඩ් ඉෆෙක්ට් එකේදී ග්‍රවුන්ඩ් ඉෆෙක්ට් එකට තියෙන සොලියුෂන් එක විදිහට තමයි මේ 2022 තියෙන error changes introduce කරේ. ඉතින් ඒ error changes එක අපිට අහපව මේ විදිහේ battles බලා ගන්න පුළුවන් කාස් එක ළඟ ෆලෝ කරනවා side by side යනවා දැන් චයිනා ගත්තොත් චයිනා කියන්නේ ටිකක් විතර wide circuit එක. ඒ circuit එකේ කාස් මට මතකයි නිකන් අර Haas NLP Haas දෙක Alpine දෙකයි Verstappen මිඩ්ෆීල්ඩ් එකේ කිංස්ලා ටික එයාලා පස් දෙනා බැටල් කරා ඒ කියන්නේ අර යාරයා පාස් කරද්දි මෙයා පාස් කරනවා මෙයා පාස් කරද්දි මෙයා පාස් කරනවා ඒක මාර එන්ජොයබල් බැටල්ස් අපිට බලා ගන්න පුළුවන් වෙනවා චුට්ට එතනින් මට හાર્ට් ඇටැක් හැදුන බැටල් එක තමයි මේ චානුකයි එන්ජොයි කරාට මට ටිකක් හાર્ට් ඇටැක් හැදෙන ගත්තා ටිෆෝසි කෙනෙක් විදිහට යකෝ මුන්දේන ඩීඑට් දෙන්නම හැප්පිලා ඩීඑට් ඒවනේ ඔව් ඩීඑන්එෆ් උන මොකක් වේද ආයේ මට හાર્ට් ඇටැක් හැදුන වෙනම කෙනෙක් අර කිමි කිව්වා වගේම
අර එක කෝන එකක එයා පොඩ්ඩක් රේස් එක ඉවර වෙන්න ලං වෙලා. රේස ඉවරලා ගලම හිතුවද හිතන්න අච්චර ලීට් එකක් තියාන මුළු ඕඩියන්ස් එකම චිය කරනවා කමෙන්ටරි එකේ ෆුල් මොරාලේ වැරදිලා හරි එළියට ගියා නම් එහෙම ඒක තමයි මේ ඒ කියන්නේ දැන් ඔතනදී සමහර වෙලාවලට ඒ කියන්නේ දැන් මෙතනදී නම් එහෙම හම්බුනේ නැහැ මොකද ඒක ලොකප් එකක් ඉඳ ඔබ්වියස් සමහර වෙලාවල නිකන් 5 සෙකන්ඩ් වගේ පෙනල්ටි එකක් වුණත් හම්බෙන්න පුළුවන් මේ සහ ඔතන ලොකප් එක්කදී වෙන ලොකුම අවාසිය තමයි තමන්ගේ ටයර් එකේ ලොකු ෆ්ලැට් ස්පොට් එකක් හම්බුනා. දැන් හිතන්න දැන් රවුන්ඩ් ටයර් එක තියෙනවා. රවුන්ඩ් ටයර් එකේ බ්‍රේක් එක වදිනකොට ටයර් එක ස්ටොප් මූව් වෙන්නේ නැහැ. එතකොට ටයර් කැරගෙන එක නවතිලා ඒකේ මේ ස්ටක් වෙනවා. එතකොට ස්ටක් එක යට පාර හිටිනවා. තනි ෆ්ලැට් ස්පොට් එක. එතකොට ඒක හපෝ යන්න ගනිද්දි අර තමන්ට දැනෙන වයිබ්‍රේෂන් එකක් එනවා. ඕක පංච් එකක් වෙන්න පුළුවන්. දැන් මට අද එද්දි මට මේ ට්‍රේ වීල් එක කන්දක් බහිද්දි මේ ටයර් එක ගියා මේ මං හිතේ අද එපිසෝඩ් එක කරගන්නත් බැරි වෙයි කියලා මේ බට් කොහොම හරි ආවා අපි සැලෙන්නේ නැහැ ඌට අපි කතා කරමු එහෙනම් ක්වොලිෆයි රිසල්ට්ස් ගැන. මොකද අපි මෙන්ෂන් කරන්න ඕනේ ප්ලේයර්ස් කීප දෙනෙක් ඉන්නවා. මොකද කොලි රිසල්ට්ස් වලින් අපි කතා කරන්නේ මෙතන කියන්නේ. ඔව් කොලි රිසල්ට් අපි මේ 10 ඉඳන් මුලට ගමු. මේ P10 ක්වොලිෆයි වෙනවා ඔලිවර් බෙයාමන් P9 අයිසැක් හජා යුකි හිටියත් ඔයිට වඩා කරනවා හරිද P8 මැක්ස් ස්ටෆන් ඊට පස්සේ ඉන්නවා අපේ P7 පිය ගැස්ලි කර ගත්තොත් පිය ගැස්ලි මේ අවුරුද්දේ මැක්ස් ස්ටෆන්න අවුට් ක්වොලිෆයි කරලා තියෙන තුන් අතාවක් තියෙන රේස් තුනෙන්ම තිබ්බ ක්වොලිෆයි සෙෂන් තුනෙන්ම අවුට් ක්වොලිෆයි කරලා තියෙනවා මැක්ස් ස්ටෆන්න මේ ඇල්පීන් එක ඊට පස්සේ P6 පහුගිය අවුරුද්දේ වර්ල්ඩ් චැම්පියන් ලැන්ඩන් නොරිස් P5 පහුගිය අවුරුද්දේ මේ චයිනා ග්‍රෑන්ඩ් ප්‍රී එකේ විනර් ඔස්කා පියස්ට්‍රි P4 චාල්ස් ලෙක්ලෙයර් P3 හැමිල්ටන් P2 ජෝර්ජ් රසල් ඒ වගේම P1 වෙනවා කිමි රයිකනි තමයි ඉතිහාසයේ යංගස්ම පෝල් පොසිෂන් එක ගත්ත එක්කෙනා මේක මේ වෙන්න හේතුවක් වුණා අපි අර කලින් කිව්වා වගේම රසල්ගේ අර අන්තිම රන් නේ රසල්ගේ පළවෙනි Q3 රන් එකේදී මේ එයා එළියට ආවට පස්සේ චුට්ටක් එන්ජින් එකේ ප්‍රශ්නයක් හින්දා හපෝ මේ නතර වෙන්න වුණා ට්‍රැක් එකේ එතකොට හපෝ ඇවිල්ලා එන්ජින් ඉෂුව එක ෆික්ස් කරලා යද්දි එයාට එක රන් එක තිබ්බේ එක රන් එකකින් කොහොම හරි P2 ගත්තා මේ කිමීගේ ඉතින් අර කලින් කිව්වා වගේ ඇඩ්වාන්ටේජ් එකක් ගත්තා අනිත් අයගේ මේ අන්ෆෝචුනේට් එක පාවිච්චි කළා මේ ඒක තමයි තරගයක ස්වභාවය. ඉතින් දැන් අද මේ අපි කතා කරන දේවල්වලට අමතරව අපිට හම්බෙච්ච පොඩි ෆීඩ්බැක් එකක් හින්දා අපි පොඩි ඇඩෝන් එකක් එකතු කරන්න තීරණය කරා. පොඩි විශේෂ ස්පෙෂල් සෙග්මන්ට් එකක් එකතු කරන්න තීරණය කරා අපේ පොඩ්කාස්ට් එකට. අපි විශේෂ ගෙස්ට් කෙනෙක්ව මේ පොඩ්කාස්ට් එකේ කොටසක් විදිහට එකතු කරන්න තීරණය කරා. පොඩ්ඩක් වැඩිපුර ඇනලිටිකල් පාර්ට් එක ගැන කතා කරන්න. ඔව් දැන් අපි පහුගිය රේස් එක ගත්තොත් පහුගිය රේස් එකේ අපිට මැකරිනා වින් එක සැරයක් පාවිච්චි කරලා ඒක පැත්තකට දැම්මා. ඒ වගේම මර්සිඩීස්ලාගේ ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තිබ්බා. ඒවා ගැන ඇත්තටම අපිට ලොකුවට තේරෙන්නේ නැහැ නේ අපිට කතා කරන්න. ඒකට ඒ ගැන කතා කරන්න ඒක සමහරවිට අපි තේරුම් ගත්තත් ඒක තව කෙනෙක්ට අර තේරෙන්න කතා කරන්න අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අන්න ඒ ගැන කතා කරන්න මේ අපි අද ස්පෙෂල් ගෙස්ට් කෙනෙක්ට ඉන්වයිට් කරලා දෙන ගෙස්ට් කෙනෙක් නෙවෙයි. එයා කියන්නේ අපේ යාළුවෙක්. කමියුනිටි එකේ ඉන්න කෙනෙක්. කමියුනිටි එකේ ඉන්න කෙනෙක්. මේ ගොඩක් F1 ශ්‍රී ලංකා ගෲප් එකේ WhatsApp ගෲප් එකේ ගොඩක් එයාගේ ඇනලිටික්ස් දාන කෙනෙක්. ඉතාලියේ ඉඳලා අපිත් එක්ක කනෙක්ට් වෙනවා මේ චලිත්. hi චලිත්. Ciao guys, F1 සිංහල podcast fans ලට අපි ඔයගලන්ට ගෙන්න යන්නේ team by team technical round up එකක් 2026 Chinese Grand Prix එකේදී teams මොනවාද ගෙනල්ලා තිබ්බ යාලා upgrades ටික සහ යාලා කොහොමද ඒ upgrades වලින් යාලා perform කරේ මේ sprint race weekend එකක් නිසා ගොඩක් teams upgrades ගෙනල්ලා තිබ්බේ නැහැ. අපිට දැක ගන්න පුළුවන් වුණා සමහර teams අප්ග්‍රේඩ්ස් වගේක් ගෙනල්ලා තිබ්බා. ඉතින් අපි බලමු යාලා කොහොමද එකෙන් perform කරේ කියලා. මේ රවුන්ඩ් එක ස්ප්‍රින්ට් රේස් වීකෙන්ඩ් එක නිසා එක ප්‍රැක්ටිස් සෙෂන් එකයි තිබ්බේ. ඉතින් Mercedes ටීම් එක ලොකු අප්ග්‍රේඩ්ස් ගෙනල්ලා තිබ්බේ නෑ. එනට එයාලට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තිබ්බා. සෙකන්ඩ් ප්ලේස් Ferrari Charles Leclerc and Lewis Hamilton
එක 0.5 0.4 tenths of a second වගේ ගැප් එකක් වගේ තිබ්බේ රේස් පේස් එකේදීත් ක්වොලිෆයින් වලදී මම කියන්නේ normal qualifying එකේ 3 tenths of a second ගැප් එකක් වගේ තමයි තිබ්බේ එනට ගිය ඔස්ට්‍රේලියා රේස් එකට වඩා මේ රේස් එකේදී අපිට දැක ගන්න පුළුවන් වුණා Mercedes engine එක සහ Mercedes car එක as a whole package එකක් හැටියට එයාලා මාර විදියට competitive. අපි second team එක ගත්තොත් එimhe Ferrari team එක එයාලා ගොඩක් upgrades වගේක් ගෙනලා තිබ්බා heavy upgrades වගේක් aerodynamic upgrades වගේක් ඒක නිසා අපි first upgrade එක ගත්තොත් reverse rear wing එක ඒරිවිං එක ෆ්‍රයිඩේ ප්‍රැක්ටිස් එකේදී එයාලා එක ටෙස්ට් කරලා තිබ්බා ඩ්‍රයිවර්ස් දෙන්නගෙම හැබැයි අපිට දැක ගන්න පුළුවන් වුණා ලුයිස් හැමිල්ටන්ගේ පොඩි ස්පින් එකක් හෙයා පින් එකේදී ඒක මොකද වුණේ රියර් විං එක ක්ලෝසින් ටයිම් එකයි කියන්නේ රියර් විං එකේ ඒ රිවර්ස් රියර් විං එකේ ක්ලෝසින් ටයිම් එකයි ෆ්‍රන්ට් විං එකේ මොකද මේ අවුරුද්දේ ඇක්ටිවේටර් එක both front wing and rear wing දෙකම movable නිසා ඒ දෙකේ inconsistency එකක් තියෙන නිසා rear wing එක පරක් වෙලා close වෙන්නේ front wing එක ටක් ගාලා ඉක්මනින් close වෙනවා rear wing එක 0.4 seconds වගේ යනවා මේ rear wing එක close වෙන්න. ඉතින් ඒ දෙකේ unbalance ගතියක් තියෙන නිසා කාර් එක ගොඩක් වෙලාවට braking point එකේදී unstable වෙනවා. ඉතින් ඒක නිසා එයාලා rear wing එක fail කරේ නෑ. එයාලා ආයෙත් ඔය rear wing එක test කරනවා Suzuka වලදී. මොකද spec 1 ඒ කියන්නේ actual spec 1 ඔය inconsistency එක හදපු reverse මකරින rear wing එක එයාලා එකක් හදන ගමන් ඉන්නේ ෆැක්ටරි එකේදී ඒක ගොඩක් දුරට අපිට දැක ගන්න පුළුවන් වෙයි සමහර විට Miami or Canada upgrade package එකේදී දෙවෙනියට එයාලා ගෙනල්ලා තිබ්බා Halo mount එකේදී winglet එකක් ඒක පැඩක් එකේ රූමර්ස් හැටියට අපිට කියන්න පුළුවන් පැඩක් එකේ රූමර්ස් හැටියට අපිට කියන්න පුළුවන් ටීම් එකක් කම්ප්ලේන් කරලා තියෙනවා ඒ winglet එකේ legality එක සම්බන්ධයෙන්. ඉතින් ඒක නිසා Ferrari එක ලොකු protest එකක් එන්නේ නැති වෙන්න FIA එකත් එක්ක ඩිස්කස් කරලා ඒ winglet එක පොඩ්ඩක් පැත්තකට දාලා තිබ්බා. ඉතින් අපි පේස් එක ගත්තොත් එහෙම 25 seconds වගේ තමයි ලුයිස් හැමිල්ටන් ඉවර වුණේ රේස් එකේදී behind Kimi Antonelli. එනට අපි safety car එකත් පැත්තක දැම්මොත් එහෙම ගොඩක් දුරට 30 to 32 to 33 seconds වගේ gap එකක් වගේ තමයි හිටින්නේ actual full race laps ටික ගත්තොත් එහෙම safety car එක පැත්තකට තිබ්බොත්. ඉතින් ඒක නිසා අර 4 to 5 tenths maximum 5 tenths වගේ gap එකක් තමයි race දැනට between Ferrari and Mercedes. ඉතින් ඒක නිසා දැන් Ferrari push කරනවා ගොඩක් දුරට mechanical and aerodynamic upgrades සහ chassis upgrades සහ අනිත් එක R2 එක use කරලා engine එක upgrades වගේ ගේන්න ඊළඟ races වලදී. මොකද දැන් අප්‍රේල් මාසේ බහරේන් and සෞදි races දෙක නැති නිසා එයාලා ගොඩක් වෙලාවට මේ upgrades වලට එයාලා push කරන්න බෑ මේ gap එක close කරලා දාන්න. ඊළඟ teams දෙක ගත්තොත් එහෙම Red Bull and McLaren එයාලා ලොකු අප්ඩේට්ස් වගේක් ගෙනල්ලා තිබ්බ නෑ. McLaren එක යනාට එයාලා මේ රේස් එකේදී එයාලා ફોකස් කරේ එන්ජින් එක සම්බන්ධයෙන්. අපි ඔස්ට්‍රේලියාව දැක්කා වගේම Mercedes team එක වගේ එයාලට තාම software එක ගොඩක් understand කරන්න ඕනේ McLaren team එකට. ඒක නිසා ලොකු performance gap එකක් තියෙනවා ඒ සම්බන්ධයෙන්. කාර් එකේ weight එක සම්බන්ධෙනුත් පොඩි issues වගේක් තියෙනවා. මොකද එයාලගේ කාර් එක ගොඩක් overweight. ඉතින් ඒක නිසා අපිට පොඩ්ඩක් Miami වෙනකන් පොඩ්ඩක් බලාගෙන ඉන්න ඕනේ. එයාලගේ weight reduction upgrade package එක එනකන් Miami වලදී. Red Bull ගත්තොත් එහෙම එයාලත් කිසි upgrade එකක් ගෙනල්ලා තිබ්බේ නැහැ. එයාලට ගොඩක්ම ප්‍රශ්න තියෙනවා කාර් එක understand කරගන්න කාර් එක කොහොමද වැඩ කරන්න කියලා. power unit එක සම්බන්ධයෙන් Red Bull powertrain එක හොඳට perform කරනවා. අපිට දැක ගන්න පුළුවන් Racing Bulls ලගේ performance එකත් එක්ක. Red Bull මේ පාරත් එයාලගේ flow
ෆ්ලෝ එකේ ඩිෆියුස එකේ එක්ස්ටෙන්ෂන් එක දැක ගන්න පුළන්කමත් තිබා ඒක පොඩි ඉම්පරූමන්ට් එකක් එයාලා මේ පාර ගෙනල්ලා තිබ්බා ඔස්ට්‍රේලියාවේ ඉන්ට්‍රොඩියුස් කරායින් පස්සේ. ඉතින් ඒක නිසා ගොඩක් දුරට එයාලා මේ වීකෙන්ඩ් එක ගොඩක් දුරට මැක්ස් වෙස්ටැප්පන් සහ අයිසක් හැජා ස්පෙන්ඩ් කරේ කායක අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න. මොකද කායක මෙකැනිකලි ගත්තොත් එහෙම ඒරොඩයිනමික් එෆිෂියන්සි ගත්තොත් එහෙම ගොඩක් ඒ පැත්තෙන් පර්ෆෝමන්ස් එක මේ පාර අඩුයි. ඉතින් ඒක නිසා Red Bull එක හොඳට මේ වීකෙන්ඩ් එකේ පර්ෆෝම් කරේ නැහැ. අපි රවුන්ඩ් 1 එකේදී ඇත්තටම ගොඩක් වෙලාවට කතා කරේ බැටරි එක සහ එන්ජින් එකේ ඉලෙක්ට්‍රිකල් කොම්පොනන්ට් එක ගැන, එනර්ජි ඩිප්ලොයිමන්ට් එක ගැන, සුපර් ක්ලිපින් එක ගැන. හැබැයි අපිට චයිනීස් ට්‍රැක් එකේදී අපිට ඒක දැක ගන්න ගොඩක් ඒ ඉෂුව එක තිබ්බේ නැහැ ඩ්‍රයිවර්ස්ලට. මොකද චයිනීස් ට්‍රැක් එකේදී ගොඩක් හෙවි බ්‍රේකින් zones තියෙනවා. විශේෂයෙන්ම turn 1 and slow corners තියෙනවා. turn 1, turn 2, turn 3, turn 4. ඊට පස්සේ hairpins ටික ඊට පස්සේ medium to high speeds 7 to 8 corners වලදී ඊට අමතරව තව ආයෙත් slow speeds corners වගේක් තියෙනවා, heavy braking zones and back straight එක. ඉතින් ඔය track specifics ටික නිසා back straight ඊට පස්සේ ලොකු heavy braking zone එකක් තියෙනවා. ඉතින් ඔය track specifics නිසා අපිට ඔය battery management එක පැත්තෙන් ගොඩක් complaints අපි දැක්කේ නෑ මේ පාර. අපිට ඒ වගේම දෙයක් අපිට දැක ගන්න පුළුවන් වෙයි Suzuka circuit එකේදී. හැබැයි මේ පාර අපිට දැක ගන්න පුළුවන් වුණා අතර මේ ප්‍රී-සීසන් ටෙස්ටිං ඉඳලා අද වෙනකම් අපි ගොඩක් දුරට කතා කරේ නැහැ මේ ටයර්ස් ගැන. ගිය අවුරුද්දේ හැම සීසන් එකේදීම ටයර්ස් සම්බන්ධයෙන් තමයි ගොඩක් දුරට කතා කරන්නේ. එනකොට ගොඩක් වෙලාවට අපිට දැක ගන්න පුළුවන් වුණා ඔස්ට්‍රේලියාවලදීත් සහ දැන් චයිනා රේස් එකේදීත් ටයර්ස් ගොඩක් දුරට ග්‍රේන් වෙනවා. ඉතින් අපි ග්‍රේනින් ෆේස් එක සහ ටයර් පර්ෆෝමන්ස් සම්බන්ධයෙන් අපි වෙනම එපිසෝඩ් එකක් අපි කරමු. ඔයගලන්ට තේරුම් ගන්න මේ ටයර්ස් කොහොමද F1 කායකට මේ ටයර්ස් කොහොමද වැඩ කරන්නේ කියලා. හැබැයි අපි තාම ඒ ටයර්ස් වල සම්බන්ධයෙන් ගත්තොත් එහෙම still number 1 team එක මේ අවුරුද්දේ Mercedes team එක ඒ graining phase එක තිබ්බත් එයාලගේ lap times reduce වෙන්නේ නැහැ. එයාලට ඒ graining phase එක තියාගෙන එයාලගේ lap times මාරු විදිහට consistent. ඉතින් ඒක නිසා engine එක පැත්තෙන් විතරක් නෙමෙයි Mercedes performance එක තියෙන්නේ. ඊට අමතරව mechanically ගත්තොත් එහෙම එයාලා මාරු විදිහේ performance. හැබැයි second best car එක ගත්තොත් එහෙම අපිට දැක ගන්න පුළුවන් Ferrari එක corners වලදී Mercedes එකට වඩා එයාලගේ car එක ගොඩක් performance එක තියෙනවා. ඉතින් අපි චාල්ට thank you කියන ගමන්ම මේ දැන් අපි මේ පාර රේස් රිසල්ට්ස් දිහා පොඩ්ඩක් බලන්න. අපි টপ ආපු කට්ටිය ගැන කතා කරා, ෆිනස් ගැන කතා කරා, හොඳම බැටල් එක ගැන කතා කරා. හැබැයි අපි කතා කරන තව සෙට් එකක් ඉන්නවා මේ රේස් එක ඉවර කරපු නැති කට්ටිය ගැන. මේ රේස් එක ඉවර කරන්නේ නැත්තේ පොඩි වහේ ටීම් ටිකක් නෙමෙයි. මේ රේස් එක ඉවර කරන්නේ නැත්තේ මේ අවුරුදු ගානම ඉන්න සල්ලි ගොඩක් තියෙන ගොඩක් පවර්ෆුල් ටීම් කීපයක්ම මේ රේස් එක ඉවර කරන්නේ නැහැ. සමහර ටීම් රේස් එක පටන් ගන්නෙත් නැහැ. ඔව්. අපිට ප්‍රධානම මෙතන දැක්ක දේ තමයි ඒ කියන්නේ අපි ග්‍රිඩ් එක බලද්දි ස්ටාර්ටින් ග්‍රිඩ් එක බලද්දි ප්‍රධානම අර හිස්තනක් විදිහට දැක්ක දෙන්නේ තමයි ඔස්කා පියස්ටි සහ ලැන්ඩන් නොරිස්. ගිය අවුරුද්දේ වර්ල්ඩ් චැම්පියන්ෂිප් ටීම් එක සහ වර්ල්ඩ් චැම්පියන් ලැන්ඩන් නොරිස් ගත්තොත් ලැන්ඩන් නොරිස් ගරාජ් එකෙන් එළියට ගියේම නැහැ. ඒ කියන්නේ එයාගේ ෆෝමේෂන් නෙවෙයි ඉන්ස්ටොලේෂන් ලැබ් එක කරන්නවත් එයා ගරාජ් එකෙන් එළියට ගියේ නැහැ. ඒ වගේම ඔස්කා පියස්ටි මේ සැරේ වාසනාවකට මේ ග්‍රිඩ් එකට ආව ගිය සතිය වගේ නෙවෙයි. මේ බට් ස්ටිල් එයාට රේස් එක ස්ටාර්ට් කරන්න බැරි වුණා. මේ දේට මැක්ලරන්ලා එයාලා ප්‍රෙස් රිලීස් එකක් කළා දෙනවා following investigation into the issue on each car. It has two different electrical problems on the power unit side which caused the double DNS today. So DNS කියන්නේ domain name server නෙවෙයි. did not start එක කියලා කියන්නේ මේ එතකොට power unit එක මැක්ලරන්ලට දෙන්නේ කවුද? කවුද? conspiracy. ඒක තමයි ප්‍රශ්නේ. Red Bull එකෙන්ද power unit එක දෙන්නේ? වෙන්න බෑ නේද? මේ මැක්ලරන්ලා ඉතිහාසගතව ගත්තම කියන්නේ 2007 වගේ කාලෙදී එයාලා power unit එක ගත්ත Mercedes ලගේ. ඒ වගේම අපි දැක්ක 2015 16 ඒ කාලෙදී එයාලා Honda ලට ස්විච් වුණා. ෆර්නැන්ඩෝ අලොන්සෝ ඉද්දි. ඒ කාලේ තමයි අර famous quote එකකින් GP2 engine කියලා.
GP2 එච්චිලා GP2 එන්නේ මට බෑ මේක ඩ්‍රයිව් කරන්න මං යනවා ගෙදර කියලා මේ ඒ කෝට්ස් ටික ආවේ ඒ දවස්වල මේ දැනටත් එයා අද අහපවර ඒක ඇවිල්ලා තියෙන හොන්ඩාව හන් කරනවා අර ඉතින් රේස් එක ගැන කතා කරන යනකොට මේ දැන් අපි කතා කරන්න ඕනේ රේස් රිසල්ට්ස් ගැනනේ අපි රේස් රිසල්ට්ස් ගැන මුළු පොඩ්කාස්ට් එක පුරාම කතා කරා අපි කතා කරන්න ඕනේ සෙට් එකක් කියලා තමයි රේස් එක ඉවර කරපු නැති ටීම් මොකද ඔයාලා දකින්නේ මේ පාර රේස් එක ඉවර කරපු නැති ටීම් අතර ඉන්නේ ගොඩක් ජනප්‍රිය සල්ලි තියෙන ටෙක්නිකල් නොලෙජ් එක තියෙන ඇබිලිටි එක තියෙන ටීම් සෙට් එකක් මේ ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ ඔව් ජනප්‍රිය සල්ලි තියෙන ඒ වගේම මේ තමන්ව කලින් ප්‍රූව් කරගත්තු ටීම්ස් ඒ කියන්නේ එතකොට මැක්ලරන්ලා මේ රේස් එක ස්ටාර්ට් කරේ නැහැ මේ එයා තමයි මේ කියන්නේ අපි රේස් එක ස්ටාර්ට් කරපු නැති අය සහ රේස් එක එන්ඩ් කරපු නැති අය ගැන කතා කරද්දී හයිලයිට් එක තමයි මැක්ලරන්ලා මොකද මැක්ලරන්ලා කියන්නේ ගිය අවුරුද්දේ චැම්පියන්ෂිප් එක චැම්පියන්ෂිප් දෙකම වින් කරපු ටීම් එක ඉතින් මෙයාලා මේ විදිහට රේස් ස්ටාර්ට් කරේ නැත්තේ එයාලගේ පවර් යුනිට් ඉෂුව එකක් කියලා එයාලා ප්‍රෙස් රිලීස් එකක් කරා නිවේදනය කළා තියෙනවා. ඉතින් පවර් යුනිට් එක මැක්ලරන්ලාගේ හදන්නේ මේ මර්සිඩීස් ටීම් එක. ඒ කියන්නේ මර්සිඩීස් එක වර්ක් ටීම් එකක්. එතකොට මර්සිඩීස් වර්ක් ටීම් එකක් කියන්නේ හැමදේම තමන්ගේ ඇතුලේ තමන්ගේ කම්පැනි එක ඇතුලේ කරගන්න ටීම් එකක්. එතකොට කස්ටමර් ටීම් එකක් කියන්නේ එන්ජින් එක, ගියර් බොක්ස් එක, ඒ වගේම තව පොඩි පාර්ට්ස්, හයිඩ්‍රොලික්ස් වගේ දේවල් මේ ඔය මර්සිඩීස් වගේ අර වර්ක් ටීම් එකේ පර්චේස් කරන අය. එතකොට දැන් අපි ගත්තොත් මේ මර්සිඩීස් ටීම් එකේ මර්සිඩීස් කියන එන්ජින් මැනුෆැක්චරර් ඉන්නවා මේ කස්ටමර්ස්ලා කිහිප දෙනෙක්. එතකොට ඒ කස්ටමර්ස්ලා අයිති වෙන්නේ මැක්ලරන්ලා ප්‍රධානවම ඒ වගේම විලියම්ස් ටීම් එක, ඒ වගේම 2026 ඉඳලා රිනෝල්ට් ඇල්පින් ටීම් එක එකතු වෙනවා. රිනෝල්ට් නෑ ඇල්පින් ටීම් එක එකතු වෙනවා. ඒ වගේම දැන් අපි රෙඩ් බුල් එක ගත්තොත් ෆෝඩ් පවර් යුනිට් එක ගන්නවා. රෙඩ් බුල් සහ රේසින් බුල්ස්ලා හොන්ඩා ඇස්ටන් මාටින් ඒ වගේම ෆෙරාරි හාස් කැඩිලා ඒ වගේම දැන් විලියම්ස් ගැන කතා කරලා පස්සේ විලියම්ස් එක කාර් එකකුත් ඇලෙක්සැන්ඩර්ගේ කාර් එක ස්ටාර්ට් උනේ නැහැ මට මතක විදියට. ඔව් අපි විලියම්ස් ගැන කලින් කතා කරානේ මේකයි මෙහෙම පොරොටොක් දීලා වෙච්ච දේ ගැන මේ ඒ පොරොටොක් දීලා වෙච්ච දේ එකක් තමයි මේ මම කියන්නේ ඉතින් මෙහෙමයි. හම්බල් වෙන්න ඕනේ කියලා එකක් නැහැ. බට් අර මේ ප්‍රශ්න තියෙනවා මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා මිනිස්සු ප්‍රශ්න නිරාකරණය කරගෙන ඒව ඉස්සරහට යන්න ඕනේ. අපි මේ පාර රොස්කවලක් දැක්කා මේ කටින්දා කෙලගත්ත එක මොමන්ට් එකක්. ඒ වගේම අපි දැන් කතා කරන්න ඕනේ තව මතක් කරන්න ඕනේ ටීම් එකක් තමයි මේ පාර ඇස්ටන් මාටින් ලගෙත් එක ඩ්‍රයිවර් කෙනෙක්වත් රේස් එක ඉවර කරේ නැහැ. ඇත්තට මේ ගොඩක් බලාපොරොත්තු වෙච්ච දෙයක්. මොකද අපි දැක්ක මේ වීඩියෝස් වල දැක්කා ෆෙර්නැන්ඩෝ අලොන්සෝ එයා මේ ස්ට්‍රේට් එකේ ඉද්දි ඒ කියන්නේ චයිනාවල මේ ස්ටාර්ට් ෆිනිෂ් ලයින් එක ඒ ටිකේ ඉද්දි කාර් එක ස්ටියරින් වීල් එකේ ভাইබ්‍රේෂන් එක ගොඩක් යන දරා ගන්න අමාරු හින්දා එයා අතේ මේ ස්ටියරින් වීල් එක ගන්නවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ෆෝමියුලා 1 ඩ්‍රයිවර් කෙනෙක් කරනවා ගොඩක් දකින්න දුර්ලභ දෙයක් ඒක. අපි දැක්ක ඒ වගේ දෙයක් දැක්ක මේ 2023 කටාර් රේස් එක බලපුවාට මතක ඇති කොච්චර ඩ්‍රයිවර්ස්ලට අමාරු රේස් එකක් වුණාද කියලා. දැන් ෆර්නැන්ඩෝ අලොන්සෝ කරන්නේ ඒ වගේ රේසස් 22ක් මේ අවුරුදු ඩ්‍රයිව් කරන තමයි එයා හිතන් ඉන්නේ කටාර් වගේ රේසස් දෙකක්. එයා කියලා දෙනවා නිකන් නර්ව් ඩැමේජ් එන්න තරම් ගොඩක් ভাইබ්‍රේෂන් එකක් මේ ඒ Honda එන්ජින් එකෙන් එනවා කියලා. මේ එන්ජින් එක කතා කරද්දි මේ එන්ජින් අර දැන් අපි කතා කරන්නේ කස්ටමර් ටීම් වර්ක් ටීම් ගැන. මේ මර්සිඩීස්ලාගේ එන්ජින් එක ඒ කියන්නේ මර්සිඩීස්ලාගේ එන්ජින් එක ගැන මේ එයාලගේ කස්ටමර්ස්ලා ටිකක් අප්‍රසාදය පළ කරලා දෙන්න. මර්සිඩීස්ලා කියන්නේ දැන් මර්සිඩීස් ටීම් එක සහ එන්ජින් එක එයාලා ටීම් එක විසින් පාවිච්චි කරන එන්ජින් එක ගොඩක් වෙනම ලෙවල් එකක තියෙන්නේ. ඉතින් එහෙම එන්ජින් එකක් තියෙද්දි ඇයි මේ මැක්ලරන්ලා වගේ ටීම්ස් මේ මර්සිඩීස් එකේ එන්ජින් එක ගැන අප්‍රසාදය පළ කරන්නේ? මෙතන හේතුවක් තමයි අපේ කවුද මේ මැක්ලරන් ටීම් එකේ ටීම් ප්‍රින්සිපල් කියලා දෙනවා මේ එයාලා නිකන් හිතනවා කියලා මර්සිඩීස්ලා එයාලට ෆුල් පොටෙන්ෂල් එක දෙන්නේ නැහැ කියලා මර්සිඩීස් එන්ජින් එකේ. අර එයාලා ඒක මේ ගුරු මුෂ්ටිය වගේ තියාගන්න ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ එයාලා කියලා තියෙනවා. ඉතින් එයාලා මේ ප්‍රෙස් රිලීස් එක කියලා තියෙනවා මේ විදිහට පවර් යුනිට් එක ඉෂුවක් හින්දා තමයි මේව කරලා තියෙන්නේ කියලා. ඒ වගේම ඇල්බොන්ගේ කාර් එක ස්ටාර්ට් කරේ නැත්තේ එයාගේ සස්පෙන්ෂන් ඉෂුව එකක් කියලා. මට හරියටම කන්ෆර්ම් කරගන්න අමාරුයි සස්පෙන්ෂන් එකත් එයා විලියම්ස්ලා මර්සිඩීස් එකෙන්ද ගන්න කියලා. ගොඩක් දුරට මම හිතන්නේ නැති වෙයි. මේ ඒ වගේම ගැබ්‍රියල් බෝටෙලරෝයි කාර් එකත් මේ එයාලා ඩිඩ් නොට් ස්ටාර්ට් විදිහට තමයි ගත්තේ. එතකොට මේ රේස් ස්ටාර්ට් කරන්න කලින් අපිට කාස් 4ක්
නැති වුණා රේස් එකේ. මේක අර අලුත් රෙගියුලේෂන් එකේ පෙන්නනවා අර කොච්චර රිලයබිලිටි ඉෂුස් තියෙනවද කියලා. ඒක අනිවාර්යෙන් රෙගියුලේෂන් චේන්ජ් එකක් ආපුවම හොඳ මට ඇති මේ හොඳ වෙලාවට 2022 දී චානුකය හිටියේ නෑ. මේ මැක්ස් වෙස්ටැපන් ලීඩ් එකෙන් රිටයර් වුණා 2022 පළවෙනි රේස් එකේදී. මේ ලීඩ් එක කියන්නේ චාල්ස් ලෙක්ලෙයර් සහ කාලොස් සයින්ස් එක්ක ලොකු බැටල් එකක් කරලා ඒ බැටල් එකකින් එයා රිටයර් වෙන්න උනා. එයාගේ එන්ජින් ඉෂුව එකක් හින්දා Honda එන්ජින් එකේ. අන්න ඒ වගේ Honda අපි හිතනවා ඇස්ටන් මාටින් වගේ එන්ජින් එක මේ අර ඉම්ප්‍රූව් කරා වගේ මේ Red Bull එන්ජින් එක ඉම්ප්‍රූව් කළා වගේ මේ ඇස්ටන් මාටින්ලා එක්ක හරියට ඉම්ප්‍රූව් කරයි කියලා. ඉතින් මේ DNS වලින් DNF වලින් අපි දැක්ක Max DNF එනවා. මේ කතා කරොත් ඉතින් මට එක්ක ගුටි කන්න වෙනවා නැත්නම් මේ එකේ කතා ගන්න වෙනවා. ඒකින්ද මොකුත් කියන්නේ නැහැ මම. අපි ඒ දේවල් වලින් මේ ඇඩ්වාන්ටේජ් එකක් ගත්තා. අපි කලින් කතා කරා වගේ අනිත් අයගේ අවුල් වලින් අනිත් අයගේ ප්‍රශ්න වලින් ඇඩ්වාන්ටේජ් එකක් ගන්න එක තමයි පිටිපස්සෙන ටීම්ස් වලට කරන්න තියෙන හොඳම දේ මේ වෙලාවේ. මේ පාර ඇල්පින්ලා ඩබල් පොයින්ට්ස් ගත්තා. ඔව් ඒ කියන්නේ කොලපින්ටෝ කියන්නේ ගිය අවුරුද්ද එයා මෙතන ගිය අවුරුද්ද 75ක් විතර ඩ්‍රයිව් කරා රේසස්. ගිය අවුරුද්ද 75ක් විතර ඩ්‍රයිව් කරලා පොයින්ට් එකක්වත් ගත්තේ නැති ඩ්‍රයිවර් කෙනෙක්. ඒ වගේම ඇල්පින් කියන්නේ ගිය අවුරුද්ද ගොඩක් ස්ට්‍රගල් කරපු ටීම් එකක්. එයාලා මේ අවුරුද්දේ තිබ්බ රේසස් වලින් එතකොට ඔස්ට්‍රේලියන් GP එකේ සහ මේ චයිනීස් GP එකේදී මේ දෙකේදීම රේසස් මේ පොයින්ට්ස් ස්කෝර් කරන සමත් වෙලා තියෙනවා. බෑමන් P5 එකට ප්ලේස් කරා. ඔව් ගොඩක් අය කියලා තියෙන දේ තමයි මේ අර Mercedes ලගේ Ferrari ලගේ මේ ෆියුචර් එක ඉන්න good hand කියලා. මොකද අර බෑමන් කියන්නේ Ferrari academy driver කෙනෙක් F2 වලදී. ඒකට ගොඩක් දෙනෙක් හිතන් ඉන්නවා බෑමන් ලුයිස් හැමිල්ටන් හෝ චාල්ස් ලෙක්ලෙයර් රිටයර් වෙච්ච දවසක ඒ ආව රිප්ලේස්මන්ට් එක විදියට ටීම් එකට යයි කියලා. මේ දැන් අපි පොඩ්ඩක් මේ රේස් එක ගොඩක් ඉන්ට්‍රස්ටිං වගේම සෑහෙන ඉමෝෂනල් ස්පෙෂලි ටොටෝගේ මෙසේජ් එක මම හිතන්නේ කියන්නේ මේ කියන දේ ඇස්වලට කඳුළු වෙන මට්ටමේ අන්තික රේස් එක අන්තිම ඇස්වලට කඳුළු වෙන මට්ටමේ තත්ත්වයක් මම හිතන්නේ මට නම් ඇස්වලට කඳුළු ආවා. මම හිතන්නේ ඒ කියන්නේ මේ රේස් එක බලලා අර කිමිගේ ඒ පොඩියම් එකට පොඩි සෙරමනි එකට කලින් තිබ්බ ඉන්ටර්විව් එක බලලා මම හිතන්නේ වගේ කඳුළු ටිකක් ආවේ නැත්නම් ඇස්වලට මේ අර ඒලියන් කෙනෙක්ද කියලා චුට්ටක් චෙක් කරගත්තත් අවුලක් නැහැ. ඒ කියන්නේ මෙහෙම ඉමෝෂන් එක එක අයට වෙනස්. බට් මේක අර ග්‍රෝන් මෑන් ට්‍රයි කියන එක ගොඩක් දුරට කියන්නේ සාමාන්‍ය අර දුර්ලභයි. ඔව් ගොඩක් දැනෙන දුර්ලභයි. බට් එහෙම දෙයකට නිකන් මුළු ලෝකෙම ඉතාලිය ඊට පස්සේ අනිත් රටවල ඉන්න කිමි ෆෑන්ස්ලා වේවා. ඔය ෆෝමියුලා 1 වල මර්සිඩීස් හේඩර් කෙනෙක් වේවා. කිමි අඩන්න ගනිද්දී අනිවාර්යෙන් ඒක වෙනම මූමන්ට් එකක් ටොටෝග මෙසේජ් එක ගොඩක් අය පාකිව්වා අන්ඩර්එස්ටිමේට් කරා මෙයා වෙන ටීම් එකකට දාලා ගමු කිව්වා. ඔය කතා ගොඩක් තියෙනවා. මමත් ඇත්තටම ඒ කියන්නේ ඒ දෙයට මමත් ගිරිටි. මොකද මේ මම ෆෝමියුලා 2 වල ෆෑන් කෙනෙක් F2 මේ කිමි F2 ඉද්දි ඒ ඇත්තටම ලොකු ඉම්ප්‍රෙසිව් පර්ෆෝමන්ස් එකක් දුන්නේ සීසන් එකේ මැද හරියට වෙනකල්. මේ බට් සීසන් එකේ මැදදී ඇත්තටම දැක්කා කොහොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා. ස්පෙෂලි මේ F2 බලන කෙනෙක් ඉන්නවනම් 2024 හංගරි ස්ප්‍රින්ට් රේස් එක හෝ ෆීචර් රේස් එක මේ කිමි මාර පර්ෆෝමන්ස් එකක් දුන්නා. සේෆ්ටි කාර් එකෙන් පස්සේ එයා වින් කරන්නේ රේස් එක. ඉතින් කිමි රයිකනන්ගෙන් ඉස්සරහටත් රේස් වින්ස් ඒ වගේම චැම්පියන්ෂිප්. මොකද එයා කිව්වා මගේ එක ඩ්‍රීම් එකක් සැබෑ කරගන්න මේ මර්සිඩීස් වල දෝ කරා කියලා. හෝප්ෆුලි අනිත් ඩ්‍රීම් එකත් සැබෑ කරගෙන දෝ කරන්න පුළුවන්. මේක මට නිකන් අර ෆ්ලෑෂ් බෑක් වගේ සීන් එකක් තමයි මේ ගිය අවුරුද්දේ ෆස්ට් රේස් එක වින් කරේ ලැන්ඩෝට තමයි චැම්පියන්ෂිප් එකේ අර බුකීස්ලා ඒ කියන්නේ ඔට්ටු දාන අයගේ ඒක අර මූ තමයි චැම්පියන්ෂිප් එක වින් කරේ කියලා අවුරුද්ද පටන් ගන්න සීසන් එක පටන් ගන්න කලින් එයා තමයි ගිය අවුරුද්දේ පොටෙන්ෂල් මෑන් පොටෙන්ෂල්ම තිබ්බේ. චයිනා රේස් එක වින් කරනවා ඔස්කාර් පියස්ට්‍රි. කමන්නේ ඒක වන් ඔෆ් එකක් කියලා තමයි ගොඩක් අය හිටියේ. ඊට පස්සේ කෙලින්ම බහරේන් එකත් වින් කරන ඔස්කාර් පියස්ට්‍රි. සෞදි අරේබියන් GP එකත් වින් කරන ඔස්කාර් පියස්ට්‍රි. ඒ වගේ රේසස් 10ක් විතර වින් කරා ඔස්කාර් පියස්ට්‍රි. 10ක් හෝ මට මතක විදිහට 8ක්. ඔයා හිතන්නේ මේකෙත් ඒ වගේ දෙයක් එද කිමිත් ඒ වගේ කියන්නේ නිකන් පැත්තක ඉඳලා මෙයා චැම්පියන්ෂිප් මෙයාට එක්ස්පීරියන්ස් එකක් නැහැ වගේ ඉඳලා නෙක්ස්ට් රේස් එකේ ඉඳලා කිමි රයිගන් මේ චැම්පියන්ෂිප් එකට ෆයිට් එකක් දෙයි කියලා හිතනවාද?
මං හිතනවා දනා දැන් මේ අපි මේ සතිය දැක්කේ ඉස්සරහට වෙන්න තියෙන දේවල්වල පැතිකඩක් කියලා මට නිකන් හිතනවා. මොකද ටොප් 10 ආපු ප්ලේයර්ස්ලා ගොඩක් කෙනෙක්. ටොප් 10 හිටපු ප්ලේයර්ස්ලා ටිකකින් එහාට වෙන මොකුත් පර්ෆෝමන්ස් බලාගෙන පුළුවන් කියලා මං හිතන්නේ නැහැ. විශේෂයෙන්ම දැන් ටොප් 5 ඉන්න, ටොප් 4 ඉන්න ටීම්ස් එක අපේ Mercedes සහ Ferrari. ඔය ටීම් දෙකෙන් අමතරව 5th place එකට එන ටීම් එක මට තාම හිතා ගන්න බෑ. මොකද 5th place එක ඇත්තටම තාම එන unpredictable. McLarenලා යාගේ වාහනේ හදාගෙන ආවොත් හරි, Verstappen හදාගෙන ආවොත් හරි, එතනට මොකක් හරි තියෙයි කියලා මට හිතෙනවා. හැබැයි 5th place එක සමහර විට අපි හිතන්නේ නැති ටීම් එකකට යන්න ඉඩ තියෙනවා. 5th place නෙවෙයි අර කිමීට පුළුවන් වෙයිද චැම්පියන්ෂිප් චැලෙන්ජර් කෙනෙක් වෙන්න ලාස්ට් එකේ ඔස්කා වුණා වගේ. ඒක හොඳ ප්‍රශ්නයක්. හැබැයි මේක හරි අන්ප්‍රෙඩික්ටබල් ස්පෝර්ට් එකක්. දැන් මේ චානුකය කියන්න යන්නේ අර he's so young we shouldn't put him in a Mercedes වගේ කතාව. මේ අර ඩවුට් කරන්න වගේ කියන්න බෑ. කියන්න බෑ. හැබැයි දින්නොත් එකෙන්මයි පුලි මන්න මාර්දිත සතුට වෙනවා. මොකද ඒක අර අනිත් දැනෙච්ච ලොකුම දේ තමයි මේ කිමිගේ නැෂනල් ඇන්තම් එක ප්ලේ වෙද්දී ඒක පිටිපස්සට කියපු කතාව හෙන කාලෙකට පස්සේ තමයි මේක ප්ලේ වෙන්නේ. සහ මේ ටොටෝගේ ස්පීච් එක තනක තිබ්බා මට මතක විදිහට මේ අපේ ටීම් එකේ විනර්ස්ලගේ විනර්ස්ල ගොඩාක් නැහැ. හැබැයි ඒවා මේ ක්ලබ් එකට සාදරයෙන් පිළිගන්නට ඔය වගේ සිමිලර් එකක් තිබුණා එක්සැක්ට් කෝට් එක මතක නැහැ. මේ මම පොඩි ස්ටැට් එකක් දෙන්න. මේ Mercedes ටීම් 2012 දී ෆෝමියුලා 1 වලට ආවේ. 2012 දී sorry 2010 දී ඒ බ්‍රවුන් GP ටීම් එක අරගෙන එයාලා Mercedes එක බ්‍රවුන් GP එක පර්චේස් කරා. මේ ඊට පස්සේ මේ වෙද්දි ඩ්‍රයිවර්ස්ලා මට හිතන විදිහට 5 දෙනෙක් හෝ 6 දෙනෙක් මේ වෙද්දි ඉඳලා තියෙනවා. මේ 6 දෙනාගෙන් 6 දෙනෙක් කියමුකෝ. ඒකට අපිට ඉන්නවා හැමිල්ටන් රසල් වෙටල් කිමි 6 දෙනෙක් කිමි. හරිද? 6 දෙනාගේ 5 දෙනෙක් රේස් වින් කරලා තියෙනවා Mercedes එක්ක. හරිද? මේ ඔයා හිතන්නේ මේ රේස් එක වින් කරලා නැත්තේ මොන වගේ කෙනෙක් කියලාද? නිකන් අර හෙනම වැඩක් නැති ඩ්‍රයිවර් කෙනෙක් කවදාවත් වින් එකක් කරන්න නැති ඩ්‍රයිවර් කෙනෙක්. කවුරු කියලාද හිතන්නේ රේස් එක Mercedesලා එක්ක රේස් එකක් වින් කළා නැත්තේ? Mercedesලා එක්ක රේස් එකක් වින් කළා නැති Mercedesලා එක්ක ඩ්‍රයිව් කරලා ඒක රේස් එකක් වින් කළා නැති එකම ඩ්‍රයිවර් තමයි චැම්පියන්ෂිප් 7ක් තියෙන මයිකල් ෂූමැකර්. 2010 ඉඳන් 2012 වෙනකල් එයා Mercedesලා එක්ක ඩ්‍රයිව් කරා. මේ කාලය ඇතුළත මේ කොහොමද අපිට Mercedesලා අර මෙවයික බලා ගන්න පුළුවන් එයාලා අර මේ টপ ටීම් එකක් වෙන බලා ගන්න පුළුවන් obviously 2014 අවුරුද්දේදී. but අපිට මයිකල් ෂූමැකර් ඒ වෙද්දි හිටියේ නෑ. මේ මයිකල් ෂූමැකර් විතරයි Mercedesලා එක්ක ඩ්‍රයිව් කරලා රේස් වින් එකක් නැති එකම ඩ්‍රයිවර්. කොහොම හරි යාට පෝඩියම් එකක් තියෙනවා මේ Mercedesලා එක්ක. මේ බට අර අච්චර ගෝඩ් ඩ්‍රයිවර් කෙනෙක් මේ අර එහෙම ස්ටැට් එකක් යාට හම්බෙන්නේ කියන මට චුට්ටක් මම සර්ප්‍රයිසින් වුණා. මේ ඒක ෆන් ෆැක්ට් එකක්. දැන් ඊළඟ රේස් එක ගැන අපි කතා කරනකොට දනා මේ ඊළඟ රේස් එක තියෙන්නේ ජපානයේ. ඔව් ෆෝමියුලා 1 ජපනීස් ග්‍රෑන්ඩ් ප්‍රී එක ස්ටාර්ට් වෙන්නේ 1976 දී. මේ රේස් එකේ පළවෙනි රේස් එක වින් කරන්නේ මාරියෝ ඇන්ඩ්‍රෙටි. ඔයාලා දන්නේ නැති මේ ඔය ඉන්ඩිකා එහෙම බලන ඉන්න දන්නේ නැති ඔය ඇන්ඩ්‍රෙටි කියන නාමය ඒ වගේම ඇන්ඩ්‍රෙටි ග්ලෝබල් ඕටෝස්පෝර්ට් තමයි කැඩිලැක් ටීම් එකත් මේ වෙද්දි කන්ට්‍රෝල් කරන්නේ. මේ මාරියෝ ඇන්ඩ්‍රෙටි මේක වින් කරන්නේ මේ ලෝටස් ටීම් එක වෙන ලෝටස් ස්පෝර්ට් ටීම් එක වෙන මේක ඇත්තම ඉතින් දැන් මේ රේස් එක තියෙන්නේ සුසුකවලනේ. අපි දන්න කාලයක ඉඳලා මේ රේස් එක තියෙන සුසුකවල. මේ පළවෙනි ජපනීස් ග්‍රෑන්ඩ් ප්‍රී එක තිබ්බේ ෆෝමියුලා 1 ජපනීස් ග්‍රෑන්ඩ් ප්‍රී එක තිබ්බේ මවුන්ට් ෆුජි කියන සර්කිට් එකේ. හරිද? දැන් මේ 1970 රේස් එක මේ පොඩි ෆන් ෆැක්ට් එකක් මේකත්. අද ෆන් ෆැක්ට් දෙනවා අය දෙකට හරහට දෙනවා ෆන් ෆැක්ට් මං අද. මේ 1970 රේස් එක කවුරුත් දන්නේ නැහැ. හරිද? දැන් ඔයා 1970 කියවට දන්නේ නැහැනේ. හරිද? දැන් අපේ ප්‍රොඩියුසර් ඉන්නවා. ප්‍රොඩියුසර් ෆිල්ම් ස්ටුඩන්ට් කෙනෙක්. එයාට 1970 ෆෝමියුලා 1 රේස් එකක් කියන එකට එයා දන්නේ නැහැනේ. එයා ඩ්‍රයිවර් කෙනෙක් නමක්වත් දන්නේ නැතුව ඇති. මැක්ස් වෙස්ටපන් දන්නේ නැති මේ මිනිස්සයා කියන එකද? මම හිතන්නේ ලෝකේ වැඩිම දෙනෙක් වගේ බලලා තියෙන රේස් එකක් ඒක. මේකට හේතුව තමයි රෂ් ෆිල්ම් එක බලලා තියෙනවා. රෂ් ෆිල්ම් එකේ ඔයාට මතකද මේ කවුද අපේ නිකී ලවුඩා කියනවා
එයාගේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ අර චැම්පියන්ෂිප් ඩිසයිඩින් රේස් එකක් වෙනවනේ. ඒකෙදි කියනවා මට වැස්ස හින්දා ඩ්‍රයිව් කරන්න බෑ. මේ ජේම්සන්ට චැම්පියන්ෂිප් එක ගියාවේ මට මගේ වයිෆයි වටනවා කියලා. අන්න ඒ රේස් එක උනේ. අන්න ඒ රේස් එක තමයි 1976 සිද්ධ වෙච්ච පළවෙනි මේ ෆෝමියුලා 1 ජැපනීස් ග්‍රෑන්ඩ් ප්‍රී එක. ඉතින් මේ විදිහට ආවා මවුන්ට් ෆුජි රේසස් තිබ්බ මට මතක විදිහට 4ක් ඒ කඩින් කඩ ගොඩක් දුරට මේ රේස් එක තියබිලා තියෙන්නේ සුසුකා සර්කිට් එකේ. මේ ලාස්ට් රේස් එකේ විනර් මැක්ස් වෙස්ටැපන් මේ පාර මොනවද දන්නේ නැහැ. ඔව් ලාස්ට් රේස් එක විතර නෙවෙයි 2022 23 24 25 හතරෙම මේ ජැපනීස් ග්‍රෑන්ඩ් ප්‍රී එක වින් කරලා තියෙන්නේ මැක්ස් වෙස්ටැපන් රෙඩ් බුල් වෙනුවෙන්. එයාලගේ අර මම හිතනවා අර ස්පෙෂලි හොන්ඩාලට මොකද ඒ වෙද්දියාලා වැඩ කරේ හොන්ඩා එක්ක. හොන්ඩා එයාලගේ ජැපනීස් ග්‍රෑන්ඩ් ප්‍රී එක 4 වතාවක් එක දිගට ඉඳලා තිනවා. ඒක මාරම ආඩම්බරයක් කියලා මම හිතනවා. මේ රේස් එකේ වෙච්ච ස්පෙෂල් දේවල් ගැන කතා කරමු. මොකද මම ඉස්සර 2023 රේසස් බලන්න ගත්තට පස්සේ මම හිනා ආසම දෙයක් තමයි මේ ක්‍රොෆ්ටි කියන්න ගන්නවා රේස් එක පටන් ගන්න කලින් ඒ ට්‍රැක් එකේ සිදු වෙච්ච ස්පෙෂල් සිදුවීම්. බත් 2024 ඉඳලා එයාලා ඒක නතර කරා මම හිතන්නේ ටයිම් එකේ ප්‍රශ්නයක් හින්දා. අපි අද කියන්න යනවා මේ 2005 රේස් එක තමයි මම හිතන්නේ ගොඩක් අය ෆේවරිට් රේස් එකක් මේ ජැපනීස් ග්‍රෑන්ඩ් ප්‍රී වලින්. මේකත් ගොඩක් අය අහලා ඇති. මේ අර අලොන්සෝ කියන්නේ මේ එයාට මේ ගෙදර වයිෆුයි ළමයි දෙන්නෙකු හිටියා කියලා එයා බ්‍රේක් කරා කියලා මයිකල් ෂූමැකර්ගේ පාස් එකකදී අන්න ඒ සිද්ධිය අන්න ඒ ඕවර්ටේක් එක වෙන්නේ 2005 වෙච්ච මේ ජැපනීස් ග්‍රෑන්ඩ් ප්‍රී එකේදී වගේම කිමි රයිකනින්ගේ මේ ගිය චයිනීස් ග්‍රෑන්ඩ් ප්‍රී එකේ විනර්ගේ මේ කොහොම හරි එයා ඩ්‍රයිව් එකක් කරලා දෙනවා P17 to P1 මේ ඒ 2005 අවුරුද්දේමයි මේ ඉතින් මේ සර්කිට් එක ගත්තොත් මේ සර්කිට් එකේ තියෙනවා හයි ස්පීඩ් කෝටස් ගොඩක් තියෙනවා. ඒ වගේම මේ කාස් වලට මේ අපේ අලුත් රෙගියුලේෂන් එකක් ඉන්නේ. මේ කාස් වලට බලපාන්නේ කොහොම වේද? එතකොට ඒ ගැන බලන්න අපි ආයෙත් චාලිත් එක්ක කනෙක්ට් වෙමු. චව් සුසුකා සර්කිට් එක අතර මම ඒ රේස් 3 එක නිසා මම අතරම ඔය මේ ට්‍රැක් එක වෙනකන් තමයි මම බලාගෙන හිටියේ. මොකද අපිට දැනගන්න පුළුවන් වෙයි මොන කායකද ඉස්සරහින් ඉන්නේ කියලා. of course Mercedes තමයි අපි දැනට අපිට කියන්න පුළුවන් Mercedes team එක තමයි ඉස්සරහින් ඉන්නේ. ඒ වුණාට මේ track එක ගොඩක් technical track එකක්. sector 1, sector 2 and sector 3 different variety of corners තියෙන. sector 1 එක ගත්තොත් එම high speed SS, sector 2 එක යනකොට heavy braking zones, hairpins. ඊට පස්සේ sector 3 යනකොට fast high speed straights තියෙනවා. තව high speed corner එකකුත් තියෙනවා. heavy braking zone එකක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ කාස් ටික හොඳ ටෙස්ටිං බෙඩ් එකක් සහ අතරම ගොඩක් අය පඩක කියන්නේ this is the University of Formula 1 සුසුකා ට්‍රැක් එක. ඉතින් ඒක නිසා අපිට දැනගන්න පුළුවන් වෙයි මොන කායකද ඉස්සරහින් ඉන්නේ කියලා. mechanically and aerodynamically ගත්තොත් එහෙම power unit එක සම්බන්ධයෙන් ගත්තොත් ගොඩක් දුරට අපිට similar performances වගේ දැන් බලා ගන්න පුළුවන් වෙයි China performance ටික. එනවාට අපි බලාගෙන ඉන්න ඕනේ මොන පැත්තෙන් mechanic සහ aerodynamically මොන කායකද ඉස්සරහින් ඉන්නේ කියලා. ඉතින් අපි බලාගෙන ඉමු සුසුකා weekend එකේ තව සති දෙකයි. ඒක නිසා මේ සති දෙකේ ගොඩක් teams simulator testing සහ simulator testing සහ එයාලගේ drivers එක්ක ගොඩක් discussions තියෙයි මේ track එක සම්බන්ධයෙන්. ඉතින් upgrades වගේක් අපිට දැන් බලා ගන්න පුළුවන් වෙයි සමහර teams ඒ කියන්නේ track specific upgrades ඒ කියන්නේ ලොකු upgrades නෙමෙයි. ඒ කියන්නේ rear wing changes සහ high downforce rear wings බලා ගන්න පුළුවන් වෙයි. high downforce front wing බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒක නිසා හොඳ ට්‍රැක් එකක් කාස් ටික ටෙස්ට් කරන්න අපි බලාගෙන ඉමු මොන ටීම් එකද දිනන්නේ කියලා රේස් නම්බර් 3 එකේදී මොන ඩ්‍රයිවර්ද දිනන්නේ කියලා රේස් නම්බර් 3 එකේදී. ඉතින් ඒක නිසා see you next weekend. එහෙනම් චාලි මේ බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට. මේ විදිහට අපි චාලිව ඉදිරි පොඩ්කාස්ට් වලත් පොඩි ඇනලිටිකල් පාර්ට් එකකට එකතු කරන්න සූදානමින් ඉන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් දලා මම හිතන්නේ අපිට දැන් යන්න වෙලාව හරි. යන්න කාලෙන් පොඩි දෙයක් අහන්න තියෙනවා මේ රේස් ප්‍රෙඩික්ෂන් ටිකක් ගමු. මොකද අපි අපේ ෆීඩ්බැක්ස් වල තිබ්බ කට්ටිය කමෙන්ට් දාලා චුට්ට ඉන්ටරැක්ට් වෙන්න කියලා. ඉන්ටරැක්ට් වෙන්න මේක හොඳ chance එකක් කරා අර බොන්ඩ් වෙන්න. බගේ මේ පාර වෝට් එක තියෙන රසල් කියලාද? රසල් හෝ අපේ හැමිල්ටන් මට හිතනවා ඔය දෙන්නගේ අතරේ ෆස්ට් ප්ලේස් එකට කම්පිටිෂන් එක තියෙයි කියලා. හරි. පිටි
P3 එකට කිමි සහ අපේ චාල්ස් එක්කෙනෙක් කියන්න ගොඩක් වෙලාට කිමි කිමි හරි මම චුට්ටක් විතර එහෙම කරගත්තා P1 මම කියන්නේ චාල්ස් ලෙක්ලර් කියලා චාල්ස් ලෙක්ලර් ෆෙරාරිලට වින්න එකක් ඕනේ මේ අවුරුද්දේ සහ ඒක මේ අවුරුද්දේ කරගෙන මේ රේසින් කරගන්න පුළුවන් කියලා මම හිතනවා අපිට ඒක ඉක්මනට ඕනේ 2025 වින්න එක තිබුණේ 2024 අපි ඩොමිනේට් කරා අන්තිම ටික ලාවට එහෙම තියෙද්දි එකපාරට 2025 ආවට පස්සේ කිසිම වින්න ගන්න පොඩියම් එකක් හිටි කලතරේ පොඩියම් එක කවදාවත් අපිට ෆීල් වෙන්නේ නැහැ ටිෆෝසිලා හැටියට යුකි ෆෑන් කෙනෙක් විදිහට මම පොඩියම් එකක් ආවම කඩේට ගිහිල්ලා චැම්පියන් එක ගෙනල්ලා ඒක ගේ වටේ හරනවා හරිද 100% බට් මේ ෆෙරාරි ෆෑන් කෙනෙක් විදිහට මට අනිවාර්යෙන් වින්න එකක් ඕනේ ඒ වින්න එක අපිට මේ ජැපනීස් ග්‍රෑන්ඩ් ප්‍රී එක ගන්න පුළුවන් කියලා මම හිතනවා මේ සෙකන්ඩ් ප්ලේස් එකේදී මම ප්‍රෙඩික්ට් කරන්නේ කිමි ඇන්ටොනෙලි කමන්නේ කිමි කමන්නේ අපි විහිලක් කරගෙන හිටියේ මේ කාටද වැඩියම ගෙනියන්න පුළුවන් කියලා වැඩිම දුරක් ගෙනියන්න පුළුවන් කියලා මම ෆේල් වුණා මේ කිමි ඇන්ටොනෙලි සෙකන්ඩ් ප්ලේස් ගන්නවා මේ P3 වලට මම චුට්ටක් වයිල්ඩ් වුණා මම හිතනවා චුට්ටක් කියන්නේ ඉතින් P1 වලට මම වයිල්ඩ් වුණා හොඳටම P3 වලට මම හිතනවා ඔස්කා PS3 පොඩියම් එකක් ගන්නයි කියලා මොකද මේකට හේතුව තමයි මේ සුසුකා කියන්නේ පහුගිය අවුරුදු වල මේ කවුද මේ මැක්ලරන්ලා ගොඩක් ඩොමිනේට් කරද්දී වෙස්ටපන් වින් කරා තමයි බට් මැක්ලරන්ලා ගොඩක් හොඳට පර්ෆෝම් කරපු සර්කිට් එක තමයි සුසුකා යන්නේ එතකොට අර ඒකත් එක්ක මම හිතනවා ඉෂුස් ටික සෝට් කරගෙන ආවොත් ඉෂුස් ටික සෝට් කරගෙන ආවොත් මොකද එයාට සතියක්ම තියෙනවා සති දෙකක්ම තියෙනවා මම නම් ඇත්තටම පර්සනලි කැමති හරිද ඒ කියන්නේ මේ টপ පර්ෆෝම් කරන ටීම් ටික ඉෂුස් ටික අරගෙන එතකොට අර ෆස්ට් ප්ලේස් ගන්න එක්කනට කියන්නේ කාටවත් මුකුත් කියන්න බෑ අනිත් ටීම් ඩවුන් වෙච්ච හින්දා ප්ලේ වුන් නැති හින්දා අර එහෙම කියන්න බෑ ඔව් අපිට ඒ කියන්නේ ඒ වගේ පර්ෆෝමන්ස් ලෙවල් එක සමාන වෙන්න අපිට ඇත්තටම මම හිතනවා මාස 6ක් සහ ඒ වගේ කාලයක් යයි කියලා සහ අපිට දැනෙන රේස් එකක් බලන්න පුළුවන් හොඳ ඇත්ත කම්පිටිෂන් එකක් ඇත්ත බැටල්ස් තියෙන ඕල්මෝස්ට් ටිකක් රේස් එක ෆිනිෂ් වෙන්න නැති තරම් DNF තියෙන තරම් උද්වේගකර රේස් එකක් බලාගෙන අපිට පුළුවන් වෙනවා ඒ විදිහට තිබ්බොත් ඉතින් එහෙම දෙයකට එහෙම දෙයක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙයි දැන් නම් ගිහින් එන්න කාලේ හරි ඉතින් එපිසෝඩ් එකත් එක්ක මේ වෙනකල් එකතු වෙලා හිටියන ඉතින් ගොඩක් ස්තුතියි ඔයාගේ ෆීඩ්බැක් එක දාන්න කමෙන්ට්ස් වල සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ channel එකට subscribe එක ඔයයි ගොඩක් වටිනවා අපිට මොකද ඒ කියන්නේ ඒක සම්පූර්ණයෙන් free දෙයක් but ඒ දෙයින් අපිට අනිත් අයට expose වෙන්න chance එක හම්බ වෙනවා අපි සහ අපිට මේ අලුත් වැඩ කරන්න chance එක හම්බ වෙනවා දැන් off season එක spring break එක කියලා අපි නම දාගෙන තියෙනවා spring break එකේදී content ගොඩක් කරන්න plan එකක් තියෙනවා අපිට විශේෂයෙන් පොඩක් educational පැත්තට educational පැත්තට කියන්නේ අලුතෙන් මේ බලන්න එන කෙනෙක්ට වගේ මේ කොහොමද බලන්නේ සහ කොහොමද ඒක තේරුම් ගන්න කියලා මොකද ධනා ඒ ටික මට 2025 දී දුන්නා වගේ අපි ඒ ටික properly structure කරලා ලස්සනට කොහොමද ඔයාලට අලුතෙන් F1 බලන්න කෙනෙක්ට කොහොමද බලන්න ඕන මොනවද බලන්න ඕන ඔය විදිහට පොඩි ගයිඩ් එකක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔව් ඊට කලින් ඉතින් අපිට ජැපනීස් ග්‍රෑන්ඩ් ප්‍රී එක තියෙනවනේ කොහොමද මේ ජැපනීස් ග්‍රෑන්ඩ් ප්‍රී එකේ එපිසෝඩ් එකේ ඉතින් අපේ හම්බෙනකල් මේ තව කියන මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න අනිවාර්යයෙන්. ඒ වගේම අපි කතා වුණා වගේම ඔයාලගේ ඕනස් ෆීඩ්බැක් එක අපිට අනිවාර්යයෙන්ම දෙන්න. මොකද ඔයාලගේ ෆීඩ්බැක්ස් අපි කියවන එක බයිනවා වෙන්න පුළුවන් අපේ අඩුපාඩු. මම කියන්නේ ඒක හොඳයි. මොකද අපිට ඒකින් වැඩිපුර දේවල් ගන්න පුළුවන් සහ අපිට ඉගෙන ගන්න පුළුවන්. අපි ඉම්ප්‍රූව් කරගන්න දේවල් අපි අනිවාර්යයෙන් ඉම්ප්‍රූව් කරගන්න ලොකු try එකක් දෙනවා. එහෙනම් හරි කතාවේදී අද එහෙනම් අපි එපිසෝඩ් එක ඉවර කරමු. එහෙනම් අපි goodbye එහෙනම් bye